කාර්ය තාක්ෂලා සූර්ය බණ්ඩාර මැතිණිය අපේ අධ්‍යක්ෂකතුමී බොහොම ආයිබෝන් කිරතුමියටත් බොහොම ස්තුතිවන්ත වෙනවා හඳුන්වා දීම ගැන. විශේෂයෙන්ම මම හිතන්නේ හැමෝටමත් ඇහෙනම ඇති මේ කාරණාව මූලික කාරණාව තමයි මෙතනදී ඇත්තටම මම අරම කාර්යබහුල වෙලා ඉන්නේ. තක්ෂිලා මැඩම්ට බෑ කියන්න බැරිකමට තමයි මම ආයෙ වතාවක් හම්මන්නේ අපි කරමු කියලා කිව්වේ. හැබැයි මතක තියාගන්න තක්ෂිලා මැඩම් කිව්වා වගේ මේ පාඨමාලාව කොහොම හරි ඉවර කරනවා. ඒ කියන්නේ කරන දේ කරනවා. ඒ ටික හරියටත් කරනවා. අවසානයේදී තමන්ට බොහොම පැහැදිලිව තමන්ටම කියලා නිවසක් පරීක්ෂා කරන්න පුළුවන් විදිහට මේ වැඩ කටයුත්ත අපි කරගෙන යනකොට කරනවා. එතකොට මේකේ මූලික කාරණාව තමයි අපි මේකේ බේසික්ස් ටික හරියටම කරනවා. මේ බේසික් ටික කරනකොට මොනවද ආවරණය වෙන්නේ ක්‍රමවේදය කියන දේවල් ටික පිළිබඳව අද අපි යම් අදහස් පැහැදිලි කිරීමක් කරනවා. දැන් ඕනම කෙනෙක් වාස්තු පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකේ පළවෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් ගත්තහම මේ වැඩි සිග්නල් අඩුයි නේද? ඔව් එතකොට සිග්නල් සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් ආවා. මම ගැටලුවක් නැහැ පොඩ්ඩක් තාක්ෂණයත් එක්ක. ඉතින් මූලික කාරණාව තමයි මතක තබා ගත යුතු දේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? වාස්තු විද්‍යාව ඇතුලේ. එක පැත්තකින් ඔබ බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් යම්කිසි ශාස්ත්‍රයක් ප්‍රගුණ කරලා වෘත්තීය භාවයටපත් වෙලා ඒක ඇතුලේ ඔබගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඔව් පැහැදිලිව වාස්තු විද්‍යාව ඇතුලේ ඔබට ඒක කරන්න පුළුවන්. තවත් කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සමහරට ශාස්ත්‍රයක් විදිහට ප්‍රගුණ කරනවා මේකේ මුදල් හම්බ කරන්නේ නැහැ. හැබැයි තමන්ගේ හිතවත් අයට, තමන්ගේ දරුවන්ගේ පරම්පරාවට අනාගතයට යම්කිසි දැනුමක් දායක කරන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. ඔව් එහෙම අයටත් මේ දැනුම නිර්ලෝභීව අපි දෙනවා. එතකොට එතනින් එහාට එයාට ඒක පරම්පරාවක් ඇතුලේ අරන් යන්න පුළුවන් මට්ටමකට පාරම්පරික තොරතුරුත් එක්කම අපි මේක ලබා දෙනවා. ඒතර මේ දෙයන්සෙම මේ විදිහට ලබා දෙනවා. ඒතර තක්ෂිලා මැඩම් කිව්වා වගේම අපි අවසානයේ වටිනා සහතිකයක් ලබා දෙනවා. ඒ වගේම ඔයාලට සහතිකය ලබන්න පුළුවන් විදිහේ දැනුමක් දීලා දැනුම පරීක්ෂා කරලා බලලා තමයි අපි මේ සහතිකය අවසානයේදී ලබා දෙන්නේ. ඒ අතරතුරේදී අපි පාඨමාලාව අවසන් වුණත් දැන් මගේ පළවෙනි පාඨමාලාවලදී අවසන් වෙච්ච කට්ටිය තවම සමහරලාට යාලා වැඩක් කරනකොට මම අහවල් ගෲප් එකේ අහවලා කියලා ප්‍රශ්නෙම නැයි ඉන්නවා. එතකොට ඒ අයට අපි WhatsApp මාර්ගයෙන් උත්තර ලබා දෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් පාඨමාලාව අවසන් වුණත් මේක වාස්තු විද්‍යාව කියන ප්‍රායෝගික විෂයක්. ඔයගොල්ලෝ මේ ප්‍රායෝගික විෂය කරනකොට තමයි ප්‍රශ්නෙන්න පටන් ගන්නෙ. පාඨමාලාව ඉවර වෙලත් අවුරුද්දක් යනකම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට පෞද්ගලිකව මාත් එක්කලා ඒ සම්බන්ධතාවය පවත්වාගෙන ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් දැනගන්න උවමනා වෙනවා නම් ඒ දැනගන්න ඕන දේවල් ටික පැහැදිලි වෙවන්න පුළුවන්. සජීව ඒ මොහොත සම්බන්ධ වෙන්න බැරි වෙයි. අපි කියන්නේ ඔඩියෝ පණිවිඩයක්, වීඩියෝ පණිවිඩයක් ඕන විදිහට තියන්න WhatsApp එකට. ඒතකොට ඉතා ඉක්මනින් අපි ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා ඒ පැත්ත පිළිබඳව බය වෙන්න කාරණාවක් නැහැ. ඒතකොට මම මේ වෙනකොට ජ්‍යොතිෂ වාස්තු විද්‍යාව ආදී ශාස්ත්‍ර මුල් කරගෙන සමාජ මාධ්‍ය තුළ ඉන්නවා, පුවත්පත් තුළ ඉන්නවා, ටීවී වල ඉන්නවා. එතකොට භාෂාව හැසිරවීමේ හැකියාව, sannivedana කිරීමේ හැකියාව ඔයගොල්ලෝ හදාගත යුතු වෙනවා. දැනුම ලබා දෙන කටයුත්ත අපි ඔබට ලබා දෙනවා. මොකද දැනුමත් එක්කලා ඔබ ගෙදරකට ගිහිල්ලා ඒ පුද්ගලයාට ඒක sannivedanaya කරන්නට ඕන. ඒක පැහැදිලි කරන්නට අවශ්‍ය වෙනවා. ඒ පැහැදිලි කරපුවාම තමයි ඔබට ඒක පිළිබඳව ඔබ කියන දේ අනිත් අයට තේරෙන්නේ. එතකොට අපිට ප්‍රායෝගිකව එකක් පැහැදිලි කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳවත් අපි මෙතනදී ලබා දෙනවා. ඒතර වාස්තු විද්‍යාව කියන එකේ ඍෂි මතය එහෙම නැත්නම් වාස්තු විද්‍යාව ගැන සම්ප්‍රදාය තුළ තියෙන මතය මොකක්ද? වාස්තු පුරුෂයා පිළිබඳව මොකක්ද තියෙන සංකල්පය? මේ සංකල්පය පිළිබඳවත් අපි පැහැදිලි කරනවා. කොහොමද මේක වාසුදේව දිව්‍ය පුත්‍ර අතර ඒ වගේම මේක විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට මේක ගලාගෙන ආවේ කොහොමද කියන ඉතිහාස කතාවත් අපි පැහැදිලි කරනවා. ඒ ඉතිහාස කතාව සමහර ලාවට ඔබ ගිහිලා ගයක් පරීක්ෂා කරනකොට කියන්න උවමනා වෙන එකක් නැහැ. හැබැයි යමක ඉතිහාසයේ යමක මුල ඔබ දැනගෙන ඉන්න ඕන. ඔබ යම් තැනකට ගිහිල්ලා ඉහළ මට්ටමකට කවදා හරි ඇවිල්ලා රූපවාහිනී වැඩසටහනක්, ගුවන්විදුලි වැඩසටහනක්, එහෙම නැත්නම් සමාජය ඇතුලේ කතාවක් කරනකොට මේකේ මුල මොනවද කියලා ඇහුවොත් කියන්න ටක් ගාලා ඔබ දැනගෙන ඉන්න ඕන. ඒ නිසා සමහර දේවල් වල ඒවා ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය නැති වුණාට, ගයක් ගිහිල්ලා වාස්තු පරීක්ෂා කරනකොට ඒක අවශ්‍ය නැති වුණාට පැහැදිලිව ඒ දේවල් ටික ඕන වෙනවා.
මේ සමහරලාට තමන්ගේ දැනුම් පද්ධතිය වර්ධනය කරගන්න. ඒ වගේම අපි මේකේ තියෙන සම්ප්‍රදායනුකූල පොත්පත්වල නම් ටිකක් අපි ඔබට ලබා දෙනවා. ඒ පොත්පත් එකපාර ඔබට ගන්න උවමනාවක්ම නැහැ. නමුත් තව වැඩිදුර දැනුම හොයාගෙන යන කට්ටියට මේ වගේ අක්මුල් හොයාගෙන යන කට්ටියට මේ පොත් පරිශීලනය කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ පොත්වල නම් ටික අපි කොහොම පැහැදිලිව දෙනවා. ඒ පොත්වල ආය හංගන්න දෙයක් නැහැ. මේ පොත් අපිත් පරිශීලනය කරන පුරවත් සංහිතා ආදී දේවල් මේ පොත්වල නම් අපි බොහොම පැහැදිලිව දෙනවා. පොත් අපි පෙන්නලම කියනවා මෙන්න මේ පොත් ටික ඔයාලා පුළුවන් නම් ගන්න කියන කාරණාව. ඒතකොට මේ පොත් කියවනකොට තව දැනුම තියෙනවා. ඒතකොට මේ කියවන කාලෙකදී ඒ වගේ යම් ආකාරයක තේරෙන්නේ නැති කමක් තියෙනවා නම් ඒ තේරෙන්නේ නැති දේවල් ටික උනත් ඔයාලට දැනගන්න අහන්න පුළුවන්කමක් තියෙනවා. ඒතකොට මේ අපි උගන්වන තේ ඇතුලේ වාලව රැක ගැනීම කියන කාරණාව අපේ වගකීමක් බවට පත් වෙනවා. මොකද අපි ශාස්ත්‍රය ඇතුලේ ජ්‍යොතිෂය සහ වාස්තු විද්‍යාව උගන්වලා නම හානි කරගෙන නැහැ වගේම. ඒතර අපේ ගෝලයක් විදිහට ගිහිල්ලා එන එක්කෙනාගෙන් අපිට නමක් හානි නොවෙන්න එයාට අපි දැනුම දෙන්න ඕන. නැත්නම් කවුරු හරි කෙනෙක්ලා ගිහලා මේ කැලුම් ගුණතිලක මහත්මයාගෙන් තමයි වාස්තු ඉගෙන ගත්තේ කියලා කියපුවාම එයා ගිහිල්ලා වැරදි දෙයක් කළොත් ඒක අපිට හානියක් වෙනවා. නිසා එහෙම හානියක් වෙන්න අපි මේ විෂය උගන්වන්නේ නැහැ. මොකද එතකොට ඒකෙන් ආය වක්‍රාකාරයෙන් අපි කෑලි හංගගෙන ගන්නොත් ඒකෙන් හානි වෙන්නේ ඔබට නෙවෙයි සමහරවිට මට සහ විෂයට. ඉතින් අපි වාස්තු විද්‍යාව ඇතුලේ මුල් කාරණාව තමයි අපි ඔබට කියනවා. ඔව් මේ වාස්තු විද්‍යාව ඉගෙන ගන්න අතරතුරේ ඔබගේ නිවස පරීක්ෂා කරගන්න ස්වයංව. ඒතර ඔබට යම් අදහසක් ගත්ත හැකි ගෙදර ඇතුලේ අපි කියන කාරණා ටික මොනවද කියන එක. ඒ වගේම දැන් ඔබ වාස්තු විද්‍යාව ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙක් නිසා ඔබගේ ගෙදර ප්ලෑන් එක දැන් හොයාගන්න. ඒ වගේම ඔබ දන්න හොඳම යාළුවෙක්ගේ දෙන්නෙක්ගේ ආසන්න වශයෙන් අපි කියන්නේ 5 දෙනෙක්ගේ ප්ලෑන් ටික එකතු කරගන්න. ඔබගේ ගෙදර වෙන්න පුළුවන්. ඔබගේ අම්මගේ මහගෙදර වෙන්න පුළුවන්. පියාගේ මහගෙදර වෙන්න පුළුවන්. ඔබගේ හොඳම යාළුවෙක්ගේ වෙන්න පුළුවන්. ඔබගේ සහෝදරයෙක් සහෝදරියක් ඉන්නවනම් ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ ප්ලෑන් පහක් විවිධ ප්ලෑන් වර්ග පහක් ඔබ එකතු කරගන්න. මේක එකතු කර ගැනීම ඔබට ප්‍රැක්ටිස් එකට ඕන වෙනවා. අපි මේවා කරන ඒවා ප්‍රායෝගිකව ඔබ කරන්න ඕන. ඒවා කරන්න නම් ඔබ ගාව ඔබට අනන්‍ය වෙච්ච ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඇයි එහෙම මම කියන්නේ? මට පුළුවන් මොකක් හරි ප්ලෑන් එකක් ඔබට දෙන්න. හැබැයි මේ ප්ලෑන් එකේ ඇත්ත කතාව මම කියන දේ තමයි ඔබට පිළිගන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඔබ අර ප්ලෑන් පහ දන්න 5 දෙනෙක්ගේ ප්ලෑන් පහක් එකතු කරගත්තාම එයාගේ ජීවිතයේ ඇත්ත කතාව ඔයගොල්ලෝ දන්නවා. ඒතර මම කියන තොරතුරු ටික ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලි දාලා බලන්න පුළුවන් මේගොල්ලෝගේ ඇත්ත කතාවට ඒක ගැලපෙනවද කියන එක. එතකොට තමයි මේක ඔයාලගේ ඇඟට බද්ධ වෙන්නේ. එතකොට තමයි ඔයාලට දැනෙන්නේ අඩේ මේක මෙහෙම තියෙනවනේ. දැන් මේ කැලුම් මහත්තයා මේ උගන්වුවා. ඒ උගන්වන එක්කෙනා මේක කිසි දෙයක් දන්නේ නැහැ. දැන් ඒ කියපු ටික මේ මගේ මාමගේ ගෙදර ප්ලෑන් එකට දාලා බලපුවාම මේක ඇත්ත වශයෙන්ම තියෙනවා. එතකොට තමයි ඔබට එන්නේ ගට් ෆීලින් එක කියන එක. එතකොට තමයි ඔබට මේ ගැම්ම එන්නේ. එතකොට තමයි ඔබට හයි එන්නේ අඩේ මට මේක මටත් මේ විදිහට කියන්න පුළුවන් නේද? එහෙනම් මේ පොත බලාගෙන මේ කියන දේ කියනකොට හරියනවා නම් මේක පාඩම් කරලා මතක තියාගන්න තැනකට ගිහිල්ලා මේව ටට්ටක් ගාලා දැකලා මෙහෙම වෙන්න පුළුවන් මෙන්න මෙහෙම වෙන්න ඕනත් කියලා කියන්න පුළුවන්. ඔබට මුල් ටිකේ ඕනනම් කියන්න පුළුවන්. මම හරියටම දන්නේ නැහැ. හැබැයි මේ අපි ඉගෙනගත්ත ගුරුතුමා කියපු විදිහට නම් මෙන්න මේක මෙහෙම වෙන්න ඕන. ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයා කියනවා මේ මෙහෙමයි අපි ඉගෙනගෙන තියෙන දේවල් වල හැටියට නම් මේකතර මෙන්න මේම ප්‍රශ්න ටිකක් තියෙන්න ඕන. මෙන්න මේ වගේ පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න ඕන කියන කාරණා ටික ඔබට මූලිකව කියන්න පුළුවන්. එතකොට අර ඉන්න පිරිසට ඔබ කරන වැඩ කටයුතු පිළිබඳව යම්කිසි විශ්වසනීය භාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ විශ්වසනීය භාවය තමයි මූලිකම කාරණාව. ඒ නිසා ඔබ ඉස්සල්ලාම ඔබගේ ස්ථානයක් පරීක්ෂා කරන්න ගියාම ඔබ මේ විශ්වාසය ගොඩනගා ගන්න ඕන. දැන් ඔබ මතක තියාගන්න ඕන පැහැදිලිවම ඔබට වාස්තු පරීක්ෂා කරන්න එන අවස්ථාවල් ගණනාවක් එනවා. ඒ අවස්ථාවල් ගණනාව තමයි පළවෙනිම එක තමයි සමහරවිට ඉඩමක් ගන්න කලින්ම එයා ගයක් අරගෙන හදලා නැහැ, ගයක් මුකුත් නැහැ. එයා යාගේ මහා ගෙදර හෝ කුලියට හෝ ගෙදරක ඉන්නවා. දැන් එයා ඉඩමක් ගන්න හොයනවා. මුල් අවස්ථාව තමයි ඔන්නේ න ඉඩමක් මිලදී ගන්න හදන අවස්ථාවේදී භූමි පරීක්ෂාව කියන දේ. මේකත් වාස්තු විද්‍යාවට අවිදින කොටසක්. මේක වර්තුලාකාර පරීක්ෂණය, භූමි පරීක්ෂණය මේ ආදී වශයෙන් තියෙනවා. එතකොට තවත් මීට වඩා සංකීර්ණ කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. දැන් එයාට සල්ලි තියෙන විදිහට එයා හොයන පරිසරය අනුව බලනවා. මෙන්න මේ ටිකේ මම ඉඩම් ටිකක් බලලා දිනවා. මේ ඉඩම් ටිකකින් හොඳ ඉඩම මොකක්ද කියලා ඔබෙන් අහන්න. එදාට ඔබට පුළුවන්කම තියෙන්නට ඕන හොඳ ඉඩම කොහොමද කියන කාරණාව.
උදාහරණයක් ගත්තොත් යම් කිසි විදියකට ඔබගේ ගෙදරට දකුණු දිශාවෙන් තියෙන ඉඩමේ අපි හිතමු යම් කිසි භූමියක් ඔබ යනවා පරීක්ෂා කරන්න. ඒ භූමියේ දකුණු දිශාවේ සියවල ගහක් එහෙම නැත්නම් පොඩි සියවල ගහක් නෙමෙයි ටිකක් අර පරණ විදිය සියවල ගහක් උන් පරණ විදිය නුග ගහක් පැහැදිලිවම තමන් බලන්න යන ඉඩමට දකුණු දිශාවෙන් සියවල ගහක් ගොරක ගහක් ඒ වගේම නුග ගහක් වගේ ලොකු විශාල ගහක් ඒක අවුරුදු 20ක් 30කට වඩා පරණ ගහක් තියෙනවා කියලා අපි හිතමු. ඔබ බලන්න යන ඉඩමේ මැද්දට ගියාම මාලිමාව තියාගත්තාම දකුණු දිශාවේ ඉඩමේ හැම ගහක් තියෙනවා. ඔබ බලන්න ගිය ඉඩම yaadෙන්නේ නැහැ. ඔබට පුළුවන් නම් එහා පැත්තේ ඉඩමේ තියෙන ගහ කපන්න එයාලත් එක්ක සාකච්ඡා කරලා අන්න එදාට ඔබගේ ඉඩම yaadෙන්න පටන් ගන්නවා. ඒ ගහ තියෙනකන් ඔබගේ ඉඩම yaadෙන්නේ නැහැ. එහෙනම් ඔබ ඉන්න ඉඩමේ වාස්තු විතරක් නෙවෙයි එහා පැත්තේ තියෙන ඉඩමේ ප්‍රශ්නේ සමහරලාට හිතන්නේ නැති විදිහට ඔබට බලපානවා. ඇයි ඒක බලපාන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි උගන්වනකොට ඒව පවා උගන්වනවා. එතකොට අපි හිතමු ඔබගේ ඉඩමට වැටලා තියෙන තුම්මං සංදික කියලා. එතකොට ඒ වගේ කාරණා තියෙනවා. දැන් මේ මම කියක කාරණාවක් ඔබගේ ගෙදර ඔබගේ ඉඩමෙන් දකුණු දිශාවේ පැරණි නුග ගහක්, පැරණි සියවල ගහක්, පැරණි ගොරක ගහක් වගේ එකක් තිබුණොත් ඒත් එහෙමයි. ඒ වගේම අපි තව එකක් ගත්තොත් එහෙම ඔබගේ ඉඩමේ දකුණු දිශාවට වෙන්න පැරණි දේවාලයක්, පැරණි පන්සලක් වගේ එකක් තිබුණොත් ඒත් ගොඩක් වෙලාවට ඔබගේ ඉඩමට yaadෙන්නේ නැහැ. එහෙනම් ඔබ දැනගන්න ඕනේ මේ වගේ කාරණා කොච්චර ලස්සන වුණත් කොච්චර හොඳ වුණත් හොඳ ගයක් හදන්න ප්ලෑන් එකක් හදන්න පුළුවන් කියලා හිතුණත් ඔබගේ සේවා දායකයා ඉඩම තෝරගෙන තියෙන පරිසරයට ගියාම වටාපිටාව බලලි වෙලා ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඉඩමේ හැඩය යනවා. මේක එහා පැත්තට නෙරලා මෙහාට නෙරලා වගේ එකක් අපි හිතමු. ඉඩමේ අපි දැන් ඔය හැමෝම දන්න පොරෝ හැඩය වෙන්න පුළුවන්. කුල්ලක හැඩය වෙන්න පුළුවන්. ඒ වගේ හැඩ අනුව භූමියේ වතුර බෑවුම අනුව මේ ඉඩම තෝරගන්න විදිහ වෙනස් වෙනවා. එහෙනම් ඒකෙදි අපි ගන්නවා අර ඉඩමේ වර්තුලාකාර පරීක්ෂණය කියලා කියනවා ඉඩමේ yaadෙනවද නැද්ද කියන කාරණාව. අපි ඒකට ඉඩමේ වලක් කපලා ඒකට පස් පුරවලා සමහරවිට මල් වර්ග තියලා පහන් වර්ග පත්තු කරලා ඉඩම සුබද අසුබද කියලා බලන ක්‍රම වේද තියෙනවා. ඉඩමේදී ඔබට තත්කාලය අනුව ඔබට දැනෙන විදිහ අනුව ඒක සුබද අසුබද කියලා බලන විදි තියෙනවා. ඊළඟට ඔබට යම් විදිහකට ඉඩමේ හැඩය කොහොමද තියෙන්නේ? ඒ ඉඩමේ හැඩයට අනුකූලව මේක හොඳද නරකද කියලා බලන විදි තියෙනවා. ඉඩමාවට පරිසරය අනුව හොඳද නරකද කියලා බලන විදි තියෙනවා. එතකොට මේ ඔක්කොම දැනගෙන ඉන්න ඕන ඔබට බය නැතුව කියන්න පුළුවන් අහය තියෙනවා මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා මේක නිසා මේක කවදාවත් ඔබට yaadෙන්නේ නැහැ. හැබැයි මේක මෙහෙමයි මේ නිසා ඔබට මේක yaadෙනවා. මේක බය නැතුව ගන්න. එහෙම කියන්න පුළුවන් හයියක් ඔබට තියෙනවා. ඒක අංජනම් බැලුවා වගේ කියන්න පුළුවන් හරියට වාස්තු ඉගෙන ගත්තොත් එහෙම. සමහරලාට මේ වාස්තු ඉගෙනගෙන ඉවරලා ගිහිල්ලා බලලා කියපුවාම ඒ අය හිතනවා අපිට මොකක් හරි වර්මක් අංජනමක් එහෙම මොකක් හරි තියෙනවා කියලා. නෑ එහෙම නෙමෙයි. වාස්තු තියරිටික ඔයාලට ඉගෙනගෙන යනකොට ඔයාලට තේරෙයි මේක අඳුනකින් බැලුවා අංජනකින් බැලුවා වර්මකින් බැලුවා වගේ කියන්න පුළුවන් කියලා. එතකොට ඊළඟට අපි දැනගන්න ඕනකම තමයි තව කෙනෙක් එනවා ඉඩම තියෙනවා. එයාලට ආ ඉඩම වෙනස් කරන්න බෑ. මොකද ඒක අම්මා හෝ තාත්තා හරි අරන් දුන්න ඉඩම එහෙම නැත්නම් තමන් ඉඩමේ ඉතුරු කෑල්ල මේ ගේ හදන්න යන්නේ. දැන් ඒ නිසා ඉඩම ගැන ආය කතන්දර වැඩක් නැහැ. හැබැයි අපි ඉඩමේ තියෙන දෝෂ ටික කියන්න ඕන. නමුත් දැන් ඒකට ප්ලෑන් එකක් හදනවා. ඒ ප්ලෑන් එක තමන්ට ගැලපෙනවද? තමන්ගේ උපන් නැකතට ඒක වර්ග කරගත්තාම වර්ගයේ සීහෙනවද? වර්ගය බලලා දෙන්න. දිග බලලා පාද බෙදලා දෙන්න කියලා කියනවා. එහෙනම් වර්ග කරන්න පාද බෙදන්න ඔබට පුළුවන් වෙන්න ඕන. ඒකාදස පොරොන්දම කියලා එකක් අපි බලනවා. අර විවාහ පොරොන්දම් පරීක්ෂා කරනවා වගේ ඒකාදස පොරොන්දම කියලා එකක් බලනවා. අන්න ඒකාදස පොරොන්දමට අනුකූලව ඒක සුබද අසුබද කියලා වෙලා ඔබට බලා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. එහෙනම් අපි මේ පාඩම ඇතුළේදී නැත්නම් මේ වැඩසටහන ඇතුළේදී අපි ඔබට ඒ පොරොන්දම් පරීක්ෂා කිරීම ඇතුළු ඒ සියලු කාරණා ටික වර්ග කිරීම පාද බෙදීම කියන කාරණා ටික උගන්වනවා. මේක ඇතුළේ වර්ග කිරීම තියෙනවා, පාද බෙදීම තියෙනවා, මේක ඇතුළේ අංග පිහිටවීම කියන කාරණාව තියෙනවා. මේකේ ద్వාර සංයෝජනය පිළිබඳව අපි කතා කරනවා. නැත්නම් දොරවල් වල සංයෝජනය අනුව කොහොමද මේ වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි කතා කරනවා. ඊළඟට මේක ඇතුළේ අපි සාමාන්‍යයෙන් කතා කරනවා කොහොමද අපි කාමරවල ප්‍රමාණ පිහිටවීම ඔය වඩු රියණෙන් කොහොමද ගන්නෙ ඔත්තේ රට් එක නම් හදාගන්නේ කොහොමද කියන කාරණා ටික පිළිබඳව අපි ඒ ඔක්කොම ටික පිළිබඳව පැහැදිලිව මේකෙදි සාකච්ඡා කරනවා. ඊළඟට හදපු ගෙවල් තියෙනවා.
දැන් ওই දෙකටම අමතරව දැන් ওই දෙක නම් ලේසි කියලා හිතමුකෝ. ඕන විදිහට වර්ග වෙනස් කර කර මෙහෙම හදන්න කියලා කියන්න පුළුවන් නේ. හැබැයි දැන් හදපු ගේක පදිංචි වෙලා ඉන්න ගේක අපේ ගේ ඇවිල්ලා බලලා දෙන්න කියලා කවුරු හරි ආරාධනා කරන්න පුළුවන් ඔබට. එතකොට ඔබ ඒ ගෙදරට ගිහිල්ලා ඒගොල්ලොන්ගෙන් වචනයක්වත් අහන්න නැතුව මුළු ගේ බලලා ඉවරුණාට පස්සේ අංජනම් බැලුවා වගේ කියන්න පුළුවන් කමක් තියෙනවා. අංජනම් බැලුවා වගේ කියන්න පුළුවන් වෙන්න ඕන ගෙදර ගැන. තොරතුරු ටික කියන්න පුළුවන්කම තියෙනවා. ඒක බය නැතුව Tamanට කියන්න පුළුවන්කමක් තියෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් වාස්තු පරීක්ෂා කිරීමකට ගියාම අපි එයාලා ගියාම ගිය වෙලේ ඉඳලා අහනවනේ එක එක මේක හොඳද මහත්තයා මේ දොර හොඳද මහත්තයා මේ ජනේලය හොඳද මේ පඩිපෙලක් තියෙනවා මේක කොහොමද දන්නේ නැහනේ. මම සාමාන්‍යයෙන් කරන්නේ hina වෙලා අපි බලමුනේ පොඩ්ඩක් ඉන්නකෝ බලන්න කියලා වටේම ගිහිල්ලා සමස්තය බලලා ඉවර වෙනකන් අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඇයි හේතුව? අපි එකකදී නරක කියලා ඉවරලා පස්සේ තැනකදී අපිට ආය හොඳයි කියන්න බෑ. එකකදී ඒක අවුලක් නෑ හොඳයි කියලා පස්සේ ආයක නරකයි කියන්න බෑ. ඒ නිසා මේ සමස්ත පින්තූරය අපි ඔලුවට දා ගන්න ඕන. ඒක සමරයිස් කර ගන්න ඕන. විශේෂයෙන්ම හදපු ගයක් බලනකොට තමයි හරිම පරිස්සම් වෙන්න ඕන. ඒ හරිම පරිස්සම් වෙලා ඒ හදපු ගේ ඇතුලේ හරියට පරිස්සම් වෙලා ඒ ටික කරනකොට ඒ ටික කර බලලා ඉවරලා අපිට පුළුවන් වෙන්න ඕන කියන්නේ. එතනදී අපි කොහොමද කරන්නේ? එතනදී දැන් අපිට වර්ග කිරීම පිළිබඳව ලොකුවට වැදගත්කමක් නැහැ. වර්ග කරන්න ඕන ඒක ප්‍රශ්නයක් නෑ වර්ග කළාට. නමුත් හදපු ගයක් වර්ග කරනවට වඩා හදන්න කලින් ගයක් වර්ග කිරීමයි වැදගත් වෙන්නේ. දැන් හදපු ගේ තමයි තියෙන්නේ. මේ හදපු ගේ ඇතුලේ වර්ගය සකස් කර ගැනීම කියන කාරණාවට වඩා අංග පිහිටවල තියෙන විදිය කොහොමද? මේ භූමියේ ශක්තිය කොහොමද තියෙන්නේ? ඒ භූමියේ ශක්තිය හරියට වැඩ කරනවද? ඒ භූමියට වැසිකිලි වලවල් හරියට දාලා තියෙනවද? ලිඳවල් හරියට පිහිටවල තියෙනවද? කුස්සිය හරියට පිහිටවල තියෙනවද? ප්‍රධාන නිදන කාමර දාලා තියෙන තැන හරියද? ඒ විතරක් නෙමෙයි මේකේ අල්මාරි තියලා තියෙන තැන් හරියද? ජනෙල් වලින් බලපුවාම පේන විදිය හරියද? ඒ වගේම කන්නඩි මේස වගේ දේවල් තියලා තියෙන විදිය හරියද? ඇඳේ ඔළුව දාලා නිදා ගන්න පැත්ත හරියද? ඇඳ යට තියෙන දේවල් හරියද? මුදුල්ලිය යට නිදිද? බාල්කයක් යට නිදිද? ඒ දේවල් වලින් මොන වගේ දේවල්ද වෙන්නේ? එතකොට කුරුපා කොච්චරක් තියෙනවද? මේ කියන කාරණා ටික. ඊළඟට වහලේ ගහනකොට මේ වහල ගැසීම සම්බන්ධව පළ කොයි විදිහටද බෙදන්න ඕන? ඒ පළ වලට අණුව කොයි විදිහටද තියෙන්නේ? දෙපළ හොඳයි. හැබැයි තුන් පළ කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? තුන් පළේ හොඳයි පවුල් තුනක් ජීවත් වෙනවනම්. හතර පළේ හොඳයි. පස් පළේ කොහොමද? හයවෙනි පළ හයක් තියෙනවා නම් කොහොමද? මේ පළවල කොයි විදිහටද වැටෙන්නේ? මුදුල්ලිය මොන දිශාවේ සිට මොන දිශාවටද දාන්නේ? ඒක ඇයි විද්‍යානුකූලව එහෙම දාන්නේ? ඒ කාරණා ටික පිළිබඳව අපි බොහොම පැහැදිලිව කතා කරනවා. ඒතර මේ ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන මාතෘකා ටික අපි ගත්තාම බොහොම පැහැදිලිව අපි මේ සියලු මාතෘකා ටික සාකච්ඡා කරනවා. එතකොට මේක ඇතුලේ අපි පැහැදිලිව ඊළඟට කාරණාව තමයි ඔබට අවශ්‍ය නම් මේක එතනින් එහාට ඔබ පැහැදිලිව අඩුම ගානේ අතින් ප්ලෑන් එකක් අඳිනවා නම් අපිට පුළුවන්කමක් තිබුණොත් අපි මේක ප්ලෑන් එකක් අඳින්න පුළුවන් මට්ටමකට මේක වර්ධනය කරගන්න පුළුවන් වුණොත් අපි උසස් පාඨමාලාවකදී ඒ දේවල් පිළිබඳව හැකියාවක් දුන්නොත් අපිට ඒවට යොමු කරවන්න උත්සාහ කරනවා. එතන මූලික අවස්ථාවේදී නම් ඔබ ඉඩමක් මිලදී ගැනීම පිළිබඳව ඊළඟට තියෙන ඉඩමක් හෝ ගත්ත ඉඩමක ප්ලෑන් එකක් හදීම හෝ ඒකේ තොරතුරු ප්‍රකාශ කිරීම පිළිබඳව හදලා තියෙන ගේක වාස්තු ටික පරීක්ෂා කරලා ඉවරලා ඒවායේ දෝෂ වෙනස් කරගැනීම නැත්නම් ඒවායේ තියෙන දෝෂ නැති කරගන්න වෙනස් කරගත යුතු ක්‍රමවේද මොනවද කියන කාරණා පිළිබඳව ඔබට එතනදී දැනුමක් ලබා දෙනවා. ඉතින් අපි අර කිව්ව වගේ කාරණා ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. මතක තියාගන්න මේක අපි හැමදාම කතා කරන උදාහරණයක් තියෙනවා. ඒ තමයි ඔබගේ කේන්සරහන කියලා කියන්නේ ඔබ කියන්නේ හරියට අඹ පැලයක් කියලා උපකා කරගන්නකෝ. ඔබගේ ඉපදීම පිළිබඳව නැත්නම් අඹ පැලයක් ගැන කඩේ මුදලාලිගෙන් අඹ පැලේ ගන්නකොට කඩේ මුදලාලි කියනවා මේ අඹ පැලේ විලාඩ් එහෙම නැත්නම් මේක කරත්ත කොළඹ මේක නැත්නම් අල්ෆොන්සෝ මෙන්න මෙහෙම වර්ගේ. ඒ නිසා මේක මාස 6න් පීදෙනවා. මාස 6ට මෙච්චර ගෙඩි ගාණක් එනවා. අවුරුද්දකට මෙච්චර ගෙඩි හදන්න පුළුවන්. ගෙඩිය මෙච්චර ලොකු වෙනවා. ගෙඩිය මෙච්චර රහයි. මේකේ උස මෙච්චරක් වෙනවා. මේකේ කොළ මෙච්චරක් විතර දානවා. මේක වටේට අතු මෙච්චරක් විතර විසිරෙනවා. ඔය වගේ කාරණා ගණනාවක් අඹ පැලයක් ගැන කියනවා. හැබැයි මේ අඹ පැලේ ඔබ හිතන්න අරගෙන ගිහිල්ලා ඔය කියන අස්වැන්න ලැබෙන්නේ ඒ අඹ පැලේ හිටවන තැන අනුව. ඒක හරියට 2.2 වලක් කපලා කොම්පෝස්ට් පොර දාලා පොල්ලෙලිය ආදී දේවල් දාලා පස් පුරවලා මිශ්‍ර බඳුන් මිශ්‍රණ වගේ දේවල් පුරවලා හරි සාරවත් පසක හිටෙව්වොත් ඒක ලැබෙන ප්‍රතිඵලය එකක්. එහෙම නැත්නම් කාස්ටක පොළවක පොහොරක් නැති කාස්ටක මැටි වගේ පසක හිටෙව්වොත් සමහරට මේ පැලේ මැරිලා යන්නත් පුළුවන්කම තියෙනවා. මඩ වෙච්ච පසක හිටෙව්වොත් ඒකේ මුල් කුණු වෙලා යන්න පුළුවන්කම තියෙනවා.
එහෙම නැත්නම් નિසරු පසක හිටවොත් කරංගෑටි වෙලා යනවා. ඔහේ පැලේ හැදෙනවා. අර කියපු අස්වැන්න හම්බ වෙන්නේ නැහැ. මාස 6කින් පීදනකොට මාස 6කින් පීදෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මේ පසේ සාරවත් භාවය, පසේ තියෙන ශක්තිය කියන කාරණාව ඒ පැලේ අස්වැන්නට බලපානවා. ඒ වගේ ඔබගේ කේන්සර් රහණේ තියෙන ඵලය ලබා දෙන්න ඔබ ජීවත් වෙන වාස්තවික පරිසරය බලපානවා. ඔබගේ උපන් කේන්සර් රහණේ තියෙන ඔබට ධනවතෙක් වෙන්න. හැබැයි අපි හිතමු ඔබගේ වාස්තු විද්‍යාව අනුකූල පරිසරයේ ධන නිලය සම්පූර්ණයෙන්ම පීඩාවටපත් වෙලා ධන ඉතුරු කරන තැන් ටික සියලුම ආකාර වලින් පීඩාවටපත් වෙලා නම් අර බලය ඇතුලේ ඔබ එදා වෙල හරියට කයි බිමට වැටෙන එකක් නෑ. හැබැයි අර කියන ඔබ කෝටිපතියෙක් උසස් තත්වයකට යන්න ඒක බාධාවක් වෙනවා. අනේ පැලය අර හොඳ පැලයක් වුණාම මැරෙන්නේ නැතුව අල්ලන් ඉන්නවා. ලොකු ඔබ බලාපොරොත්තු වෙන අස්වැන්න හම්බෙන්නේ නෑ වගේ. එනිසා මේ අනන්ත වූ සංසාරේ ඔබ අපි කරගත්ත කුසල් මත අපි බීජයක් විදිහට මේ මහ පොළොවට ඇවිල්ලා තියෙනවා, මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා. අපි ඒකට කියනවා අනන්තරීය ශක්තිය කියලා. අනන්තරීය නෙමෙයි. අනන්තරීය පාප කර්මනේ. අනන්තරීය ශක්තිය කියලා අපි මේකට කියනවා. මේ අනන්තරීය ශක්තිය පැලවෙන්න නම් අවශ්‍ය කුඹුරක් තියෙන්න ඕන. පිහිටි තියෙන්න ඕන. අපි ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ කාලය, දේශය, දීපේ, කුලය, මව බැලුවා කියලා. කාලය, දේශය, දීපේ ওই දෙකම බැලුවා. පරිසරය බලලා තියෙනවා. කුලය, මව ඒ ඔක්කොම බලනවා. ඒතර යාට බුදුජාන් වහන්සේට සිද්ධාර්ථ කුමාර අවදීයේදී ඒ රාම්‍ය සුරාම්‍ය සුබ කියලා මාලිගා 3ක් හදනවා. යම් විදියකට ඒ පරිසරය ඒ යන ගමනට හේතු වෙනවා. ඒව හැදෙනවා කියලා දැනගෙන උන්වහන්සේ ඉන්නේ. හැබැයි අපිට එහෙම දැනගෙන නෙමෙයි ඉන්නේ. අපි මේ පරිසරය වෙනස් කරගෙන යම් ආකාරයක ශක්තියක් හදා ගන්නවා. එහෙනම් පැලවෙන පරිසරයට අපි කියනවා සමනන්තරීය කියලා. අර අනන්තරීය අනන්ත වූ සංසාරේ කරපු කුසල අකුසල් ඵල දෙන්න පුළුවන් කුඹුරු යාය තමයි සමනන්තරීය කියලා කියන්නේ. එහෙනම් අපිට වපුර ගන්න අපේ අස්වැන්න හොඳට ලියා ගන්න පුළුවන්. අපේ අස්වැන්න හදා ගන්න පුළුවන් කුඹුර අපි හදා ගන්න ඕන. අපි ඒක ශක්තිය හදා ගන්න ඕන. එහෙනම් මේ සමනන්තරීය නැත්නම් මේ පරිසරය හදා ගැනීම තමයි අපි මේ වාස්තු විද්‍යාවේදී කරන්නේ. ඒක හරියට ගත්තොත් හරි සාරවත් පසක අපි ගිහලා අඹ පැලේ හිටව ගත්තොත් අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම තියෙනවා. පැලේ හොඳ වෙන්නත් ඕන. පැලේ හොඳ කරගන්න පොර ටිකක් හරි මොනවා හරි දානවා හරි ඒකට මොනවා හරි වෙනම කෘතිම මොනවා හරි දෙයක් දාන එකමයි අපි ඔය යంత్ర මන්ත්‍ර මුදු හරි අපි ඒවට රෙමඩීස් කරනවා කියලා කියන්නේ. පැලේට එන්න පුළුවන් දේවල් වලට. ඒක හිටවන පරිසරයේ ඊළඟට ඊට පස්සේ ඒක අස්වැන්න එනකොට ඒක වඳුර කඩන්න පුළුවන්. අලියවිල්ල ගහලා දාන්න පුළුවන්. හොරු කඩන් යන්න පුළුවන්. ඒකට පොඩි වැටක් වගේ ගහලා කාටවත් දෙන්න බැරුව දැලක් හරි මොනවා හරි එකක් දාලා ටකයක් කෙල්ලලි ඉවරලා එන සත්තු ටිකව කුරුළු ටිකව පළවා හරිනවා. වඳුරු ටිකව පළවා හරිනවා. අලියන එක නවත්ත ගන්න අලි වැටක් හරි මොනවා හරි ගහනවා. ඒ කියන්නේ බාහිරින් අපි ඔය බාහිරව පූජා ආරක්ෂාවල් දානවා වගේ කාරණා. එහෙනම් මේකේ ඔබගේ උපන් කේන්සර් රහණෙන් අපිට යම් ශක්තියක් හම්බ වෙනවා. ඔබ ජීවත් වෙන පරිසරයෙන් යම් ශක්තියක් හම්බ වෙනවා. ඒ ශක්තිය දෙක රැක ගන්න අපි ඊට පස්සේ දෙවියන්ගේ හෝ අපගේ ඉෂ්ට දේවතා කොට්ටාශ වල ශක්තිය අපි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ওই වෙනත් බුදු පූජා වලින් පාවිච්චි කරනවා. ඒක හරියට ගත්තොත් එහෙම මේ අංග තුන ලිප් ගල් තුන වගේ මේ තුන හරියට බැලන්ස් කරලා තියාගත්තොත් අපිට කිරි තිරනවා වගේ අපේ කිරි මුට්ටිය උතුරව ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් වේදීය ජෝතිෂයේදී අපේ තක්ෂිලා මැඩම්, ඒ වගේම ක්‍රිෂ්ණමූර්ති ජෝතිෂයේ අපේ දොස්තර නිරංජන් මහත්මයා වගේ අය ඒ දේවල් අපිට කියලා දෙනවා. ඒ වගේම හස්තරේඛා රුබේරු මහත්මයා වගේ දේවල් කියලා දෙනවා. තාජික වර්ෂපල් වගේ දේවල් තිලක් මහත්මයා වගේ මේ කියලා දෙනවා. ඒවා කියලා දෙන අතරතුරේදී මේ කියන ඵලයේ අපිට නෙලා ගන්න පුළුවන් පරිසරය හදා ගන්න හැටි තමයි අපි මේ වාස්තු විද්‍යාවේදී කියලා දෙන්නේ. ඒතර මේ දෙකට මේ ටිකට අමතරව ඔබට පුළුවන් කාලයකදී යంత్ర මන්ත්‍ර විද්‍යාව, ගෙවල් ආරක්ෂා, බාහිර පූජාවල් වගේ දේවල් ඉගෙන ගත්තොත් මේ ශාස්ත්‍රයේ පූර්ණ වශයෙන් ඔබට දැනගන්න ඉඩකඩ වාසනාව තියෙනවා. එතකොට මේ දේවල් ටික හරියට ඔයාලා දැනගත්තොත් එතනින් එහාට ඔයාලට වරදක් නැතුව, කරදරයක් නැතුව ඔබට මේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. මම කෙටියෙන් නිකන් ඔබට එක දෙයක් කිව්වා. ඔබගේ ගෙදර දකුණු පැත්තේ ඉඩමේ මොනවද තියෙන්නේ කියලා බලන්න. දකුණු පැත්තේ ඉඩමේ පන්සලක් තියෙනවා නම්, දකුණු පැත්තේ ඉඩමේ දේවාලයක් තියෙනවා නම්, දකුණු පැත්තේ ඉඩමේ සියඹලා ගස්, ගොරක ගස් වගේ දේවල් තියෙනවා නම් සාමාන්‍යයෙන් ගත්තාම ඒක එච්චරම සුබවාදී තත්වයක් නෙවෙයි තියෙන්නේ කියලා අපි ඔබට කිව්වා. ඉතින් ඒ වගේම අපි හිතමු ඔබගේ ගෙදර මම දැන් කියනවා දොරවල් සටහන් ටිකක් ගේ මැද්දට ගිහිල්ලා මාලිමාව තියලා බලන්න දිශා ටික කොහොමද තියෙන්නේ? ප්‍රධාන දොරෙන් එළියට බහින්න උතුරට බලලාද? ප්‍රධාන දොරෙන් එළියට බහින්නේ නැගෙනහිර බලලාද? ප්‍රධාන දොරෙන් එළියට බහින්නේ
දකුණ බලලාද ප්‍රධාන දොරෙන් එළියට බහින්නේ බස්නාහිර බලලාද? අපි අනුදිශා ගැන සාකච්ඡා කරන්නේ නැහැ. ద్వාර ගැන කතා කරනකොට අපි බලන්නේ ප්‍රධාන දිශාව. එහෙනම් ඔබගේ ඉස්සල්ලාම් බලන ප්‍රධාන දොරෙන් එළියට බහින්නේ උතුර බලලාද? නැගෙනහිර බලලාද? දකුණ බලලාද? බස්නාහිර බලලාද කියලා විලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට ඔබට තීරණය කරගන්න පුළුවන් ආසන්න වශයෙන් අනිත් දොරවල් කුස්සිය දොර තියෙන්නේ කොයි පැත්තට එළියට බහින්නද කියන කාරණාව. මේ විදිහට සමහර ගෙවල් වල ප්‍රධාන දොර තියෙනවා කුස්සිය දොර විතරක් තියෙනවා. සමහර දොරවල් ගෙවල් වල මේ පැත්තෙන් සාලෙන් ආදී වශයෙන් දොරවල් තියෙන්න පුළුවන්. එහෙනම් සමහර ගෙදරක දොරවල් දෙකක් තියෙන්න පුළුවන්. ප්‍රධාන දොරයි කුස්සියෙන් එළියට බහින දොරයි. තවත් සමහර දොරවල් ගෙවල් වල ඊට අමතරව විවිධ පැති වලින් එළියට බහින්න දොරවල් 3ක් 4ක් 5ක් 6ක් තියෙන්න පුළුවන්. එතකොට මේ දිශාවල් අනුව අපි මේකට කියනවා ద్వාර සංයෝජනය කියලා. උතුරට තියෙනවා දොරක්, තවත් කෙනෙක්ගේ දකුණට දොරක් තියෙනවා. එතකොට කාගේ හරි ගෙදරක උතුරට දොරකුත්, ඒ කියන්නේ එළියට බහින්න තියෙන දොර උතුරු බලාගෙන එළියට බහිනවා. තව දොරක් තියෙනවා. ඒ දොර දකුණ බලාගෙන එළියට බහිනවා. එතකොට උතුරට දොරයි දකුණට දොරයි කියන දිශා දෙකට නම් ඔබ එළියට බහින්නේ. අපි ඒකට කියනවා රිපුද වර්ගය කියලා. දොරට ත්‍රිපුද වර්ගයේ ඒක ద్వාර සංයෝජනයට අපි කියන්නේ ත්‍රිපුද වර්ගය කියලා කියනවා. එතකොට තවත් කෙනෙක්ගේ දොරක් තියෙන්න පුළුවන් නැගෙනහිරට බහින්නත් දකුණට බහින්නත් තියෙනවා. එක දොරක් තියෙනවා ප්‍රධාන දොර නැගෙනහිරට, තව දොරක් තියෙනවා දකුණු දිශාවට. එතකොට නැගෙනහිර දිශාවටත් දකුණු දිශාවටත් නම් ඔබගේ ගෙදර දොරවල් තියෙන එළියට බහින්න අපි ඒකට කියනවා නන්ද වර්ගයේ දොරක් කියලා. මම ඔය පාඩම ගන්නදිත් මම ඉගෙන කියන්නම්. මේ කැලණිය පැත්තේ ගියක් බලන්නට ගියා. ලස්සන සුදු ගියක්, ලොකු ගෙදරක්. මට ඒ ගෙදර අමතක වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ගෙදර මම බැලුවා සම්පූර්ණයෙන්ම මම ඔයගේ කතා කරන්නේ නැහැ. වටේම බලලා ඇවිල්ලා වාඩි වෙලා මම සාමාන්‍යයෙන් ద్వාර සංයෝජනයේ පැත්තෙන් තමයි ගෙවල් වල පරීක්ෂා කරනකොට කතා කරන්න පටන් ගන්නෙ. මට හොඳට මතකයි ඒ ගෙදර ප්‍රධාන දොර තිබුණේ දකුණු දිශාවට. ඒ වගේම ගෙදර කුස්සියෙන් එළියට බහින්න පුළුවන් දොර නැගෙනහිර දිශාවට තිබුණා. ප්‍රධාන දොර තියෙන දකුණු දිශාවට, අනිත් දොර තියෙන නැගෙනහිර දිශාවට. නැගෙනහිරටයි දකුණටයි තමයි මේ ගෙදර දොරවල් තියෙන. අනිත් දිශා එකකටවත් එළියට බහින්න දොරවල් නැහැ. ඒ කියන්නේ උතුරෙන් එළියට බහින්න දොරක් නැහැ. බස්නාහිරෙන් එළියට බහින්න දොරවල් නැහැ. නැගෙනහිරටයි දකුණටයි තමයි ඒ ගෙදර දොරවල් තිබුණේ. කැලණිය පැත්තේ ගියක්, සුදු ගියක්, වැදගත් ප්‍රධාන පෙළේ හොඳ ව්‍යාපාරික වැඩ කරන තැනක ප්‍රධාන පෙළේ හොඳ ව්‍යවසායකයෙක්, ඒ වගේම හොඳ උපදේශකවරයෙක්, හොඳ ප්‍රොෆෙසර් කෙනෙක් වගේ මට්ටමේ ටිකක් වැදගත් මහත්තයෙක් ගියා. එතකොට මම මේක බලලා ඉවරලා වාඩි වෙලා මේක පැහැදිලි කරනකොට මම වාඩිලා කිව්වා මේ මහත්මයා මේ ගෙදර ප්‍රධාන දොර තියෙනවා දකුණට, දෙවෙනි දොර එළියට බහින්න තියෙනවා නැගෙනහිර දිශාවට. අපි මේකට කියනවා නන්ද වර්ගය කියලා. මේ මහත්තයා මේ දොරවල් සංයෝජන නම් ඉතාම අශුභයි. අපි මේකට කියන්නේ කාන්තාවන්ගේ විනාශය කියලා. මේ ගෙදර ජීවත් වෙන්නා වූ කාන්තාවන්ගේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. සෞඛ්‍යමය වශයෙන්, මානසික වශයෙන්, ආර්ථික වශයෙන් නොහිතන පීඩාකාරී ස්වභාවයන්ගේ ජීවිත විනාශ වෙලා යන්න පුළුවන්කම තියෙනවා. එයාගේ ජීවිතවල දුක්ඛම් කටුකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔය අපි ඔයාලට උගන්වන කොටසක්. මොකද මට ඒකේ අමතක වෙන්නේ නැත්තේ සාමාන්‍යයෙන් මාව ගිනිච්චාම මම එන්න හැදුවත් තව මොන හරි ප්‍රශ්න තියාගන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒකද තමයි මම ඉතාම ඉක්මනින් මගේ පැහැදිලි කිරීම ඉවර කරලා එළියට වැස්සේ ගෙදර. ඒකද මහත්තයා නැගිට්ටා. ඔච්චරයි මට කියන්න හම්බුනේ. ඒකද මහත්තයා නැගිට්ටා. මහත්තයා ගාන මෙහෙම නේද කියලා ඇහුවා. මං කිව්වා ඔව්. අතර සල්ලි ටික දුන්නා. මහත්තයා මේ අවශ්‍ය නැහැ විස්තර ටික කියන්නේ. ඔබතුමා යන්න. මම ඔබතුමාට පස්සේ කතා කරනවා. දැන් මට ගැටලුවක් එයා මම පැහැදිලි කරන්න පටන් අරගෙන මම සාමාන්‍යයෙන් පැහැදිලි කරන්න හිතාගෙන හිටපු එකෙන් 100ට එකක් දෙකක්වත් කියන්න හම්බුනේ නැහැ. එච්චරයි කියන්න හම්බුනේ. දොර ඔච්චරමයි කියන්න හම්බුනේ. මහත්තයා මම කොහෙම ගැටලුවක් නැහැ. ඉතින් ගැටලුවක් නම් මට සල්ලි එපා. එහෙම ප්‍රශ්නයක් නැහැ. කියලා කිව්වා. දැන් මටත් අවුල්. මගේ රියදුරු මහත්තයා බලන් ඉන්නවා මගේ දිහා. ඒක තවත් අවුල් දැන්. එයාත් බලන් ඉන්නවා මේ මොකද්ද මේ වුනේ කියලා කාරණා. දැන් මගේ ජීවිතේ කවදාවත් එහෙම වෙලා නැහැ. රියදුරා මට හොඳටම දන්නවනේ මාත් එක්ක යන මිනිස්සයා. දන්නවා. දැන් මට කරන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ මම කිව්වා එහෙමනම් ගැටලුවක් නම් මහත්තයා සල්ලි පයි ගැටලුවක් කරගන්න එපා. මොකද මට චොකුදුරුකුත් මේ ප්‍රශ්නයක් නැහැ නේ. ඔබතුමා මේක තියාගන්න මම ඔබතුමාට කතා කරනවා. ඔබතුමා දැන් යන්න. ටිකක් නිකන් අර සරකුත් නොවන ටිකක් පොඩි අනකුත් වගේ කියපු හින්දා මම කොහොමද ඔබතුමා මුදල් දෙනවා නම් එහෙමයි. ඔබතුමා ඕන වෙලාවක් කියන්නේ මේ සල්ලි මම රිෆන්ඩ් කරන්න ලෑස්තියි. මම මොකක් කරේ අවුලක් දන්නේ නැහැ. මම මොකක් කරේ මට තේරෙන්නේ නැහැ. අරතරම තේරුන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියන එක. සල්ලි ගත්තා. බලමුටු ටික මාලිමා ටික ගත්තා. මගේ ඩ්‍රයිවර් දරපඩ ගාලා ටික එකතු කරගත්තා. බයික් එක දාගත්තා අපි ආවා. දැන් යන ගමන් මායි රිදුරු මහත්තයා මගේ ඩ්‍රයිවර් උපාලි
එයයි මා දෙන්න ගන්න උපාලි මම උපාලි මොකද්ද මචෝ මේ උනේ. ඒක තමයි ඒගොල්ලෝ මහත්තයා මටත් තාම හිතා ගන්න බෑ කියලා. ඊට පස්සේ අපි එහෙම වෙන ගමන් වැඩි දුරක් ගියේ නෑ. ළඟ පාතන කඩේකට නවත්තලා දැන් දෙන්න තේ එකක් බීලා පොඩ්ඩක් කන්න ලෑස්තිලා දැන් කන්න පටන් අරගත්තා. දැන් අද වෙන කල්පනා කරනවා අපිට මෙච්චර අවුරුදු ගාණක් මොකද උපාලි මාත් එක්ක දැන් මගේ වාස්තු පරීක්ෂා කිරීමේ ජීවිතය අවුරුදු 23ක් විතර පරණයි. ඔය වෙසිද්ධිය වෙන කාලෙත් මට දැන් වෙලත් ඔක අවුරුදු 10ක් විතර වෙනවා. ඔය වෙනකොටත් මම අවුරුදු 10ක් 12ක් උපාලිත් මාත් එක්ක අවුරුදු 10ක් 12ක් යනවා. ගමන් සගේ විදිහට. දැන් මට ඇත්තටම ප්‍රශ්නයක් මට හෙන්න අවුල් නිකන් මට ඊට පස්සේ ඇත්තටම වැඩකට යන්න තිබුණා. ඒකට තව පැය දෙකක් විතර තව වෙලාව තියෙනවා යන්න. දැන් මට එදා ඒ වැඩේටත් කැන්සල් කරගන්න තරම් හොඳයි වගේ මං කෝ පාලි අර වැඩේත් අපි පොඩ්ඩක් කැන්සල් කරගමුද කතා කරලා. අපි එහෙමත් පොඩ්ඩක් හිතාගෙන හිටියා දැන් අවුල්. දැන් කමන්නේ කියලා කනවා. ඔය කන ගමන් ඉන්නකොට අර මහත්තයාගෙන් කෝල් එකක් ආවා. නිසා දැන් මං යාගෙන ගන්නවා කෝල් එක මම මේක ආන්සර් කරනවද නැද්ද කියලා හිතනවා. චුට්ටි. කොච්චර වුණත් පොඩි ටෙන්ෂන් එනවනේ අපි. කොච්චර විෂය දැනගෙන හිටියද? හැබැයි මේ විෂයේ තියෙන සත්‍යතාවය කියන එක පිළිබඳව මම මේ කියන්නේ මටත් ටෙන්ෂන් වුණාට ඇත්තටම සත්‍යතාවය කියන එක මාරයි කියලා මට හිතුණා එදා. මට අමතක වෙන්නේ නැති ගියක් කියලා මං කිව්වෙත් ඒක නිසා. මොකද එච්චර ඉක්මනකට අනිත් ගෙවල් අමතක කරලා තමයි අපි එන්නේ. මොකද ඒක අමතක වෙන්නේ නැහැ වෙච්ච සිද්ධිය. කෝල් එක ආවා කමක් නැහැ කියලා මං ආන්සර් කරා. එමීට මං වෙන පැත්තකට ගියා රියදුරා ඉන්න තැනින් චුට්ටක් එහාට ගිහිල්ලා උපව මහත්තයා කියන්නේ කියලා. ඒ පැත්තේ මට ඇහෙනවා මේ මහත්තයා අඬනවා. මට ඇහෙනවා මේ පිරිමි එක්ක අඬනවා. එකී ගහලා අඬන සද්දය ඇහෙනවා. ඇයි මහත්තයා මොකක්ද ප්‍රශ්නේ? නෑ මහත්තයා අපිට ඔබතුමා ඉන්නතන කතා කරගන්නවද නැද්ද කියලා අපිට හිතාගන්න බැරි වුණා. මගේ නෝන ළමයි තව ටිකක් මානසිකව වැටෙයි කියලා මම බය වුණා. මේ මහත්තයා මේ ඔබතුමා ඔය ටික කොහොම විස්තර ටික තියාගන්න. ඔබතුමාට පහසු වෙලාවක් කියන්න මම විස්තර ටික කතා කරගන්න දරුවෝ නැතුව මායි නෝනයි විතරක් මේ ලොකු දුව ළමයි දෙන්නෙක් විතර හිටියා. ඒ දෙන්න කවුරුත් නැතුව එයාලා දුවලා 3 දෙනෙක් ඉඳලා තියෙනවා ඇත්තටම. ඉඳලා ඉන්නවා. මේ තාමත් එනවා කතා බහ වල ලංකාවේ නෑ නෝ කතා බහ කරනවා මට. නෝනයි මම මහත්තයයි මමයි නෝනයි එන්නම් මහත්තයත් එක්ක කතා කරගන්න. අපිට මාර ප්‍රශ්නයක් වුණා මහත්මයා. ඒකයි මම මේ ගේ බලන්න හැදුවා. මම මොකද්ද ගැටලුව? මහත්මයා මම මේ මගේ ඩ්‍රයිවර් ඉන්නවා. ඊළඟ මගේ ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. මම දැන් ඉන්නේ කෑනිමේ මගේ ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. ඒ ඩ්‍රයිවර් තමයි මේ ඔක්කොම ටික කෝඩිනේට් කරන්නේ. වැඩවලට ඉතින් පොඩ්ඩක් මගේ හිතවත්. කොහොම හරි අපේ ගෙදර උඩ තට්ටුවල ළමයි ඉන්න හින්දා උඩ තට්ටුවල කොට තව කෑලි ටිකක් දානවා රෙනෝවේෂන් එකක් ගියා. මේකට බාස්ලා 3 දෙනෙක් විතර ඇවිල්ලා වැඩ කර හිටියා. ඉතින් ඒ වෙලාවේ වැඩ කරනවා. මගේ ඩ්‍රයිවර් ඇවිල්ලා බල්ලා කරලා යනවා. කොහොම හරි ඔය වගේ එක දවසක් අපි වැඩ කරලා අපේ වැඩ නැහැ මුකුත් කරලා ගියා. දැන් මම වැඩට ගිහිල්ලා නෝනලාට කෝල් ගත්තා ආන්සර් කරන්නේ බලපුවාම මම ඩ්‍රයිවර්ට කිව්වා පොඩ්ඩක් බලන්න මොකක් හරි කරන්ට් එක නැද්ද ආන්සර් කරන්නේ මොකද්ද කියලා බලන්න කියලා. ඒ මම ඩ්‍රයිවර්ව ගෙදර එවනකොට ඩ්‍රයිවර් මට කතා කළා කිව්වා මහත්තයා ඉතා ඉක්මනින් ගෙදරට එන්න එන ප්‍රශ්නයක් කියලා කිව්වා. මම දැන් කතන්දරේ වගේ වට කියන්නේ. මේ මහත්තයා කියපු විදිහමයි මම මේ කියන්නේ. මොකද මහත්තයාත් සෑහෙන වෙලාවක් ගත්තා මේක තෙපර බවාලා කියන්නේ. පස්සේ බලන්න එනකොට එයා ගෙදරට එනකොට එයාගේ නෝනවයි එයාගේ අවුරුදු 14ක හරි 15ක හරි දුවව අවුරුදු 20 ගානේ දුවව මේ තුන් දෙනාවම කාමර වලට දාලා දූෂණය කරලා ගැට ගහලා බැඳලා කටවල් බැඳලා ගිහිල්ලා බලපුවාම අර පහුගිය දවස්වල ගේ හදන්න ආපු බාස්ලා ටික තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. එතකොට ඒ තුන්දෙනාගේම ජීවිත ඉවරයි. චූටි ළමයා දුව ඉඳලා නැහැ. චූටි දුර මොකක් හරි කොහේ හරි ගෙදරක ඉඳලා නැහැ. නමුත් ළමයි දෙන්නයි නෝනගේ තුන් දෙනාම එහෙම කරලා තියෙනවා. මේගොල්ලෝ ලංකාවේ ඉන්න බෑ. නමුත් මේගොල්ලෝගේ මේ හඳහන බලලා තිනවා මේගොල්ලෝ වෙන තැනකින්. ඒ බලපුවාම එයාලගේ හඳහනෙන්වත් ඒක කියවිලා නැහැ. ඇත්ත හඳහනකින් කියවෙන්න හේතුවකුත් නැහැ. හැම ලොකු නරකක් තියෙන කාලෙකුත් අපල තිබුණා කියලා ඒක කියන්න බෑ. මනුස්සයට සමානලට අපි කියනවනේ ඉතින් අපල තියෙන කාලයක් කියලා. නමුත් ඒක එහෙම කියවිලා තිබුණේ නැහැ. නමුත් මේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා බලන්න, gedara ප්‍රශ්නයක්ද මේක කියලා බලන්න ගෙන්නගෙන තිබුණා. ඒත් මම අර කාරණාව කියපු ගමන්ම එයාලට ඔලුවට ආවා එයාලගේ තුන් දෙනාගේම ජීවිත විනාශ වෙලා තිබෙච්ච නිසා. ඉතින් ඒගොල්ලෝ පිටරටකට ගිහිල්ලා දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ එහෙ තියෙන ගෙවල් පවා වාස්තු විද්‍යානුකූලව බලලා තමයි ගත්තේ. ගෙදර ඇවිල්ලා ඊට පස්සේ මාත් එක්ක සෑහෙන කතා කරා. හැබැයි පළවෙනිම කාරණාව අපි පළවෙනි තැනේදීම එයාලගේ දොරබල ඉවරලා නැගෙනහිර දකුණේ දොරවල් තියෙද්දි අපි කිව්වා මේ කාන්තාවන්ගේ විනාශයට හේතු වෙනවා කියලා.
මම හිතුවත් නැති විදිහට අනපේක්ෂිත විදිහට. එතකොට ඒ ගෙදර ඉන්න දරුවෝ දෙන්නත් උනාන මහත්තයාවත් දූෂණයට ලක් වෙලා තියෙනවා සමූහ දූෂණයකට. හැබැයි ඒක මම හිතන්නේ ප්‍රවෘත්ති වල පොඩ්ඩක් ගියා නමුත් ලොකුවට ගියේ නැහැ. මොකද එයාගේ තියෙන බලය ඒවත් එක්ක පාවිච්චි කරලා ඒක සමාජයට එළියට යන එක එයා නවත්ත ගන්නවා. මොකද හේතුව එයා කියන්නේ ඒකෙන් අවසානයේදී සියලු දෙනාට යාළටයි පවුලටයි ඔක්කොම විනාශයක් වෙනවා. ඒක එයාලා රහසක් විදිහටම තියාගෙන සද්ද නොකර යාලා ලංකාවෙන් ගියා. ඒ කියන්නේ ওই සිද්ධිය වෙලා අවුරුද්දක් එකමාරක් ඇතුළත ඒගොල්ලෝ ගෙවල් දොරවල් ඔක්කොම විකුණලා ඒගොල්ලෝ ඊට අඩු ගාණට ඒ ගෙවල් දොරවල් විකුණලා ලංකාවෙන් ගියා. හැබැයි මේ වාස්තු විද්‍යාවේ තියෙන සත්‍යතාවය තමයි සමහරවිට අපි නොහිතන පුංචි දෙයකින් සම්පූර්ණ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මම ద్వාර සංයෝජනයේ අදටත් බයම ద్వාර සංයෝජනය තමයි නැගෙනහිර දකුණ ద్వාර සංයෝජනය. ඔය නැගෙනහිර දිශාවට සහ දකුණු දිශාවට දොරවල් දාන ගෙවල් කීපයක් මට හම්බ වෙලා තියෙනවා. මේ හා සමාන ප්‍රේම සම්බන්ධතාවලදී, විවාහ සම්බන්ධතාවලදී අනපේක්ෂිත ප්‍රශ්නකාරී ස්වභාව තියෙනවා. අනුරාධපුරයේ කෝටිපති ව්‍යාපාරික හાર્ඩ්වෙයාර් හිමි ගෙදරක් අපි බලලා තිබුණා. මම බැලුවා. ඒ ගෙදර දරුවා A level විභාගේ ලියන්න යනවා. අන්තිම දවසේ ඒ ගෙදර වැඩ කරපු ඩ්‍රයිවරුත් එක්ක පැනලා යනවා. රිසල්ට් එනවා A3යි. හැබැයි කැම්පස් එකට යන්න කලින් එයා දරුවෙක් හම්බෙන්න ඉන්නවා. රිසල්ට් එනකොට දරුවෙක් හම්බෙන්න ඉන්නවා. රිසල්ට් එකේ A3යි. ඉගෙන ගැනීමට ඉතා දක්ෂයි. කොහොම හෝ හේතුවකට එහෙම වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා මම ජීවිතේ දැකලා තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් මිනිස්සුන්ගේ ජීවිතවලට වෙන්න නොදී අපිට මේ මිනිස්සුන්ගේ ජීවිතේ වගේ මුදව ගන්න පුළුවන් නම් ඒක එක පැත්තකින් පිනක් වෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න ඕන ඔබ තවත් කෙනෙක්ගේ කර්මයයි වෙනස් කරන්න යන්නේ. එතකොට ඒ කර්මය වෙනස් කරන්න යනකොට ඒ කර්මය වෙනස් කිරීමේ හයිය ඔබට තියෙන්න ඕන. එහෙනම් ඔබ සත්භාවයෙන් කටයුතු කරන්න ඕන. ඔබ නිතර කුසල් පින් ආදී දේවල් කරන්න ඕන. එහෙම නැත්නම් ඔබ අනුන්ගේ කර්මය වෙනස් කරන්න යනකොට ඔබගේ ජීවිතයටත් යම් යම් ප්‍රශ්න පීඩා එන්න පුළුවන්. ඒකට හයිය හදාගන්න විදිහත් අපි කියනවා. ඉතින් මේ වගේ ප්‍රායෝගික ජීවිතයේ ඔබට යම් යම් දේවල් දැනගන්න ඉඩ කඩ ලැබෙයි. එතකොට ඔබට තේරෙයි මම ඒකයි කිව්ව අර දන්න 5 දෙනෙක්ගේ ගෙවල් එකතු කරලා තියාගන්න. එතකොට ඔබට බය නැතුව අහන්න පුළුවන් ඔබගේ ආර්ථිකය මෙහෙමද? ඔබගේ විවාහය සම්බන්ධව මෙහෙමද? ඔබගේ මව්පිය අතර සම්බන්ධතාවය මෙහෙමද? ඔබගේ අධ්‍යාපනික ශක්තිය මෙහෙමද? ආදී දේවල් ගේ දිහා බලාගෙන ඔබට ඒ ඇත්ත එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෙන් ඔබට මේ විශ්යේ තියෙන සත්‍යතාවයේ අත්හදා බලන්නත්. ඒකෙන් ඔබගේ ජීවිතේට මේක විශ්ය ඇඟට ඇලෙන්න පටන් ගන්න මේ වගේ සත්‍ය දේවල් මුහුණ දෙනකොට. ඒතර තමයි හිතෙන්නේ මේ විශ්ය කොච්චර ගැඹුරුද, කොච්චර සරලද, ගැඹුරුයි සරලයි. හැබැයි මේක මිනිස්සුන්ට වැදගත්ද කියන කාරණා. ඉතින් මේ ඔක්කොම කාරණාවල් ටික අපි පැහැදිලිව අපේ අවුරුද්ද ඇතුළතදී අවසන් කරනවා. පාඩම් 24ක් ඔබට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ එක මාසයකට දෙක ගානේ 24ක්. ඒකෙදි අවසාන පාඩම් දෙක විතර ප්‍රායෝගික අපි ප්ලෑන් සාකච්ඡා කරන ඒවා තියෙන්නේ. අපි අවසාන පාඩම් දෙකකුත් මාස 6කට විතර ගියාට පස්සේ එක මැදහවස් ගියොත් මේ ප්ලෑන් සාකච්ඡා කරන ඒවාත් නැත්නම් ප්ලෑන් ප්‍රායෝගික පරීක්ෂා කරනකොට වඩා වෙන්නේ ප්ලෑන් සාකච්ඡා කරන ඒවානේ. ඒ ප්ලෑන් සාකච්ඡා කරන ඒවා කරනවා. ඒ ප්ලෑන් සාකච්ඡා කරන ඒවාට මගේ ප්ලෑන් දෙනවට වඩා අරෝබ එකතු කරගත්ත ප්ලෑන් පහෙන් රැන්ඩම් විදිහට ඔබ කෙනෙක් කවුරුහරි දෙන කෙනෙක්ගේ ප්ලෑන් එකක් වැඩිපුර දෝෂ තියෙන එකක ප්ලෑන් එකක් අරගෙන අපි මේ ප්ලෑන් සාකච්ඡා කරනවා. එතකොට මේ ප්ලෑන් එකේ තියෙන කරුණු ඔබට පේන්නේ කොහොමද කියන එක ඔබට දැනගන්න පුළුවන් වෙයි. ඒවට උත්තර හොයන්න කොහොමද කියලා ඔබට දැනගන්න පුළුවන් වෙයි. එතකොට ඔබගේ ගෙදර තියෙන පාදයන් වැඩිමහල් දරුවට සුබද අසුබද නිර්ද දිශාවේ 8 වෙනි පාදයේ සමහරකට දොර තිබ්බාම ගෙදර වැඩිමහල් දරුවාට අභාග්‍ය උදා වෙනවා නැත්නම් වාසනාව ඉර වෙනවා. ඒ වගේ තත්ත්ව අමුතු ඒවා තියෙනවා. ඉතින් මේ හැම එකක් ගැනම අපි කතා කරනවා. එනිසා අද දවසේ අපි ලොකු වෙලාවක් ගන්නෙ නෑ. විනාඩි 45ක් විතර අපි කතා කළා. මේ කතා කළේ මේ විෂය අපි කරන්න හදන දේ මොනවද කියන කාරණාව පිළිබඳව ඔබට යම් අවබෝධයක් දෙන්න. පළවෙනි දවසේ ඉඳලම අපි වෙලාවටම පටන් ගමු. කොහොම හරි අපි අපේ පැය දෙක අපි වෙන් කරගන්න උත්සාහ කරනවා මම ලංකාවේ කොහේ හිටියත් එදා දවසට අපි ඒ පාඩම කරන්න උත්සාහවන්ත වෙනවා. අපි කොහොම හරි පාඩම් ටික සම්පූර්ණ කරනවා. ඒක වෙන අපි සංජීව මහත්මයා මැදිහත් වෙයි. ඒක කොහොමද වෙන්නේ කියන කාරණාව. මේ ගෲප් එක ඇතුළේ ඔබට ප්‍රශ්න ටික එතකොට අහන්න පුළුවන් වෙයි. ඒ ප්‍රශ්න වලටත් මම පුළුවන් වෙලාවට උත්තර ටික දෙනවා. මේවා ඍෂි භාෂිතය අනුව පැරණි පොත් වලින් ඔප්පු කරන්න පුළුවන් විදිහට තමයි අපි උගන්වන්නේ. අපි හිතලා උගන්වන්නේ. හැබැයි සමහර ඒවා අපේ පරම්පරා රහස් තියෙනවා. ඒවා පොත්වල නෙවෙයි තියෙන්නේ. අත්දැකීම් සහ රහස් මත ආපු දේවල්. ඒවත් අපි අවසාන කාල පරිච්ඡේදයේදී ඔබට උගන්වනවා. එහෙමනම් අපි අද දවසට අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. තක්ෂිලා මැඩම් ඉන්නවා නම් එහෙම නැත්නම් සංජීව මහත්තයා හරි ඉන්නවා නම් එහෙමයි කොහොමද කියලා බලමු.
කොහොමද මේ ඊළඟ පන්ති ගැන පොඩි දැනුම් දීමක් කරමු නේද? කවද්ද කරන්නේ? ඔව් අපි ඊළඟ කාරණාව තමයි අපිට මේ දැන් 8 ඉඳලා 9 8 තමයි මේක දාලා තිබුණේ. නමුත් මම අර කතා කරනකොට sannivedanaye පොඩ්ඩක් අපිට වෙච්ච ප්‍රශ්නයක් 8 ඉඳලා 9 වෙනකන් අපිට කරන්න අපහසුතාවයක් තියෙනවා. මොකද මම අර ලංකා ජ්‍යොතිර් විද්‍යාභිවර්ධන සංගමයේ ඉන්නවා. ඒතර ඒ සංගමයේ ඇතුලේ ආනන්ද සෙනරත්න මහත්මයා 8 ඉඳලා 9 වෙනකම් බ්‍රහස්පති දවසේ පන්තියක් කරනවා. ඒත් මට මේ පන්තිය පොඩ්ඩක් අධීක්ෂණය කරන වැඩ හෝ ඒ වැඩ වලටත් පොඩි පොඩි දේවල් වලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. සායතන වල අර පොඩි අර කොන්ෆ්ලික්ට් එකක් ඇති වෙනවානේ. එක්ක අපිට මේ පන්තිය කරන්න පුළුවන් සංජීව මහත්මයා 9 කාලේ ඉඳලා 11 කාලේ විතර වෙනකන් නැත්නම් 9 ඉඳලා 11 විතර වෙනකන් වගේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් 6 ඉඳලා 8 වෙනකන් අපිට කරන්න පුළුවන්. ඒ ගැටලු තියෙනවා නම් අහන්න මොන හරි අවස්ථාවක් දෙමු නේ ඉන්න කට්ටියට. ඔව් ඔව් කොන කෙනෙක්ට මොන හරි දෙයක් තියෙනවා නේද? පාඨමාලාවේ නිබන්ධන හරහාද දැනුම ලබා දෙන්නේ නැත්නම් සටහන් හරහාද දැනුම ලබා දෙන්නේ? සමහර තැන්වලදී පොඩි නිබන්ධන හම්බ වෙනවා. බහුතරයක් ඒවා අපි කතා කරන ගමන් ලියාගන්න ඒවාත් තියෙනවා. මොකද හේතුව මේක දැන් අර මගේ ස්වභාවය තමයි ප්‍රායෝගිකව මේ විෂය ප්‍රායෝගික විෂයක්. ඒතර අර සමහර පොදු ඒවා තියෙනවනේ නිබන්ධන වලින් දෙන්න පුළුවන් ඒවා. ඒවා එහෙමයි. නමුත් ගොඩක් ඒවා ප්‍රැක්ටිකලි අපි බෝඩ් එකේ අඳින ගමන් බෝඩ් එකේ වයිට් බෝඩ් එක පාවිච්චි කරලා ප්‍රායෝගිකව අපි කතා කරන ගමන් ඒවා. එතකොට අපි ඒවා ඒ වෙලට එන සමහර සටහනුත් තියෙනවා. අපි වැඩේ කරනකොට එන සටහන් තියෙනවා. උදාහරණ අපි ඇඳලා පෙන්නනකොට අපි කියනවා නෑ මේක මෙහෙම වුණාට මෙහෙම වෙනවා කියලා අපිට කියවෙන තැන් තියෙනවා. ඒ නිසා අපි ප්‍රායෝගික පාඩ කියන්නේ මූණට මූණ හම්බෙන ප්‍රායෝගිකයක් වගේ තමයි යන්නේ. ඒතර අපිට ලියා ගන්න වෙන දේවලුත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි කෙටි සටහන් ටිකක් යම් යම් අවස්ථාවලදී ලබා දෙනවා. ඒ කාක්නී සාධනය වගේ දේවල් වලදී වර්ග කිරීම වගේ දේවල් වලදී අපි එහෙම කෙටි සටහන් ටිකක් දෙනවා. දැන් සමහර ගෙවල් වල අපි වාස්තු පරීක්ෂා කරනකොට හදලා තියෙන ගේක අපි මොකක් හරි මේ දැක්කොත් වැරද්දක් ඒක සාමාන්‍යයෙන් අපිට ඒ කඩලා ලොකු වීදමක් නැතුව කරන පිළිවෙත් එහෙම කියලා දෙනවද මේ පාඨමාලාවේ? ඔව් සමහර දේවල් අපිට පුළුවන් ප්‍රමාණයට කියලා දෙනවා. ඒක ගොඩක් ඒවා මූලික වාස්තු විද්‍යාවේ තියෙන මූලික ක්‍රමයක් තමයි ඇත්තරම කඩලා හදනවා නම් තමයි වඩා හොඳ කියන එක. ඔය අපිත් ඒක හැම ගුරුකුලයකම කතා කරන එකක්. මොකද ඒක හරියටම කඩලා හදා ගන්නවා නම් වඩා නිවැරදි. ඒතර අපි ඒක කඩලා හදා ගන්නවා නම් කඩලා හදන එක්කෙනෙක් එහෙම කියනවා. ඊට අමතරව සමහර වෙලාවට අපි සමහර වෙලාවට අපි දැන් අපි ගත්තොත් උදාහරණයකට දකුණු ඉරිත පැත්තේ දකුණ ගිනිකොන පැත්තට වෙන්න තියෙන දෝෂයක්. නැත්නම් අපි වෙනවා අකණ්ඩ ධනය ගලාගෙන මේ දෝෂ තියෙනවා නම් එතකොට සමහර පින්තූර වර්ග තියෙනවා. ඡායාරූප ගහපුවාම ඒ ඡායාරූප හරහා සමහරලාට අපි කියමුකෝ මොනරේකි පින්තූරයක් ගහලා සමහරලාවට මේක වර්ධනය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාවට බිත්තිය පේන්ට් එකේ පාටින් මේක වෙනස් කරගන්න පුළුවන්. එහෙම ඒවා තියෙනවා. ඒවා අපි ඒ කෙටි ක්‍රම ඔක්කොම කියලා දෙනවා. ක්ලාස් එක මේ 9යි 11යි අතර දාගත්තාම හොඳයි නේද? මටත් හිතෙනවා 9යි 11 වගේ දාගත්තොත් හොඳයි. මොකද ලංකාවේ වැඩ කරන අය ඉන්නව වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අයට නිකන් 6ට කියලා කියන්නේ ගෙදර ඇවිල්ලත් නෑ වගේ වෙන්න පුළුවන්. රස්සාවක් කරගෙන තමන්ගේ මොන හරි ව්‍යාපාරයක්. 9 11 වෙලාව ගොඩක් පහසුයි කළු මහත්තයා. අපි 9 11 දාගමු. ටිකක් ඉතින් ඒතර නිදහසේ යන්න පුළුවන්. ඔව්. අපිට අර බලාපොළ පන්තිය වගේ මේ රෙකෝඩින් එක හම්බ වෙනව නේද? ඔව් හම්බ වෙනවා. අනිවාර්යෙන් හම්බ වෙනවා. සංජීව මහත්තයා ඒක දෙන්න. මේක ඇතුලේ සමහර තැන්වලදී අපි පොඩි පොඩි මන්ත්‍ර වගේ දේවල් පවා දෙනවා. මේ මහා ලොකු දේවල් න මන්ත්‍ර නෙමෙයි. ඔයාලට සිද්ධි කරගන්න පුළුවන් ඒවා. ඒවා අර ගෙවල් වල වැඩ කටයුතු වලට බයිරෝ පූජාවට පාවිච්චි කරන ඕනි ස්තෝත්‍ර වගේ දේවල් සමහර ලාවට අපි සමහර ඒවා දෙනවා. ඒවත් දෙනවා. ඒ කියන්නේ මේ පාඨමාලාවේ කියන්නේ මගේ තියෙන විශේෂත්වය මම කියනවා මම විශේෂ මගේ ඉගෙන නෙමෙයි. මොකද අපි කියන්නේ අර සාමාන්‍යයෙන් මම විශ්වාස කරන්නේ ලංකාවේ ලක්ෂයක් වාස්තු බලන්න හිටියත් ඒක මට ගැටලුවක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කෝටි ගණක් මිනිස්සු ඉන්නවනේ. ඉතින් ගෙවල් ඇතිනේ සාමාන්‍යයෙන් 40000 50000ක් විතර වගේ ඇතිනේ. ඔයාලා හිතන්නකෝ සාමාන්‍යයෙන්
දවසකට ගෙවල් දෙකක් බැලුවත් මට බලන්න පුළුවන් අවුරුද්දකටම බැලුවොත් ගෙවල් 700ක් 800ක් බලනවා කියමුකෝ. එච්චරනේ බලන්න පුළුවන්. ලංකාවේම ගෙවල් බලන්න බෑනේ. 365 ගානේ දවසකටම ගෙවල් 3 ගානේ බැලුවත් ගෙවල් 1000යිනේ බලන්න පුළුවන්. ඉතින් අවුරුදු 10කට බලන්න පුළුවන් ගෙවල් 10 10යි. එහෙම දවස ගානේ බලන්න, එහෙම දවස් බලන්න වෙන්නේ නැහැනේ. එහෙම කරන්න බෑනේ. සතියක දවස් 3-4ක්නේ වැඩ කරන්න පුළුවන්. අනිත් වැඩයි ඔක්කොම කරන අතරතුරේ. ඒකට ඒ තියෙන දුර ඒවා ඔක්කොමත් එක ගෙවල් කීයක් තියෙනවද? ලක්ෂ ගාණක් ගෙවල් තියෙනවා. ලක්ෂ ගාණ බලන්න අපි කොච්චර ලක්ෂ මිනිස්සු කොච්චර වුණා. ඉතින් අපි සමහරවිට කොළඹින් එළියේ ගෙවල් බලන්න අනුරාධපුරේ වගේ පැත්තේ යනවා. දැන් මම පහුගිය දවස් අනුරාධපුර පොළොන්නරුව හිටියේ. ඒ හලාවත ඒ අනුරාධපුරේ ලයින් එකේ ගෙවල් වාගෙන බලනවා. ඒතර ඒවා බලන්න අපි යනකොට ඇත්තටම ලොකු ගාණකුත් වෙනවා. ඉතින් මේ පැත්තේ කෙනෙක් හරි දක්ෂයෙක් හිටියොත් ඉතින් මේ මිනිස්සුන්ට මේ පැත්තෙන් අඩු ගාණකට බලා ගන්නත් පුළුවන්. මොකද අපේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක ඒවා වැඩි වෙනවනේ දුර යනකොට. එහෙමනම් සංජීව මහත්මයා අපි 9:11 තියමු ගැටලුවක් නැහැ නේද ඔබතුමාට 9:11? නෑ ගැටලුවක් නෑ. එහෙම කරමු. ඔව්. ඇහෙනවද? හොඳයි. ඇහෙනවද? ඔව් එතන එහෙනම් මත් ඔව් කියන්න. ඔබතුමාගේ මේ වීඩියෝස් එහෙම බලලා තියෙනවා YouTube කරා එහෙම සාමාන්‍ය ඔබතුමාගේ නම ගැන මේ අපිට විශ්වාසයක් තියෙනවා. ඔව්. මේ පාඩම අවසන් වෙනකොට අපි සාමාන්‍ය අපි කියමු දැන් ඔබතුමාගේ ඉගෙන ගන්නකොට මම හිතනවා ගුරුවරයාගේ මේ දැනුම අපිට ඒතකොට සාමාන්‍ය අපි පාඨමාලා අවසන් වෙනකොට කැලුම්ස්ගේ මට්ටමට වගේම ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම එහෙම විශ්වාසයක් තියන්න පුළුවන්ද? පුළුවන්. අංකිවේකට ඔයගොල්ලෝ ගිහිල්ලා මගේ ගෝලයක් කියලා ගිහිල්ලා බැලුවොත් බලලා අවුලක් කරලා තිබුණොත් බුලක් කියලා තිබුණොත් මටනේ කෙලවෙන්නේ සරලව කිව්වොත්. මගේ නම හානි කරගන්නේ නැහැ මං කොයි වෙලාවකවත්. ඔයගොල්ලෝ ගිහිල්ලා බලලා මොනවා හරි වෙලාවක කවදා හරි දවසක කිව්වොත් එහෙම නේ කැලුම් මහත්තයන් තමයි මම ඉගෙන ගත්තේ කියලා කිව්වොත් එහෙම මාත් විනාසයිනේ වැරද්දක් වල කරලා ඉවිලා තිබුණා. ඒ නිසා ගොඩ දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන අය ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් අය සමහරව ඉගෙන ගන්න හැමෝම වැඩ කරන්නේ නැහැ. නමුත් එහෙම වැඩ කරන කීප දෙනෙක් පරණම පන්තිවල දැන් මගේ මම කාලයක් නොකර ගන්න නැතුව හිටියානේ. නමුත් මුලින් ඉගෙන ගත්ත කට්ටියගේ එහෙම කරන කීප දෙනෙක් ඉන්නවා. මොකද ඒ අය සමහරවිට බලනකොට දැන් අර ප්‍රායෝගිකව ඔය ටික දැන් මෙහෙමයි ඉගෙනගෙන ඉවර වෙච්ච ගමන් ඔබට මේ මට්ටමට එන්න බෑ. මොකද හේතුව අපි මේ ඉගෙනුවට මහ පොළවේ ගිහිල්ලා වැඩ කරනකොට තමයි අර එන්නේ. ඔය වැඩේ එන්නේ ඇඟට එන්නේ එතකොට. මේක කටපාඩම් කරලා මතක හිටින්නේ නැහැ. කාලයක් කරනකොට තමයි මේක රටාව ඇඟට පත්‍යම් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මහ පොළවේ අවුරුදු 2-3ක් වැඩ කරනකොට දෙයගේ පිටින් මේ මට්ටමට එන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාඩම ඉගෙනගෙන ඒක අවුරුදු 3ක් වල ප්‍රැක්ටිස් කරොත් දෙයගේ පිටින් මේ මට්ටමට එන්න පුළුවන්. විෂය ගැන විශ්වාසය තියලා ඉවර වෙලා ඉගෙනගත දේ ගැන විශ්වාසය කළා බය නැතුව කියන්න පටන් ගන්නවා. මුල් ටිකේ වලට බය නම් මම ඉගෙනගෙන තියෙන විදිහට නම් මෙහෙමයි කියලා හරි කියන්න ඕන. නෝ ටික දහක් නෝට බය නැතුව කියනවා ඒ ඉගෙනගෙන හිටින විදිහට කියලා නෑ මේකින්ද මෙහෙමයි මේකින්ද මෙහෙමයි මේකින්ද මෙහෙමයි කියලා කොන ගෙදලා කියන යන්න පුළුවන්කම තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. සර් මම අහන්නේ මේ මං දැකපු ගක්කාන්නේ මේ සර්කිව දකුණටයි නැගෙනහිරටයි ద్వාර තියෙන එකේ දකුණට පමණක් ඈ. ඒ කියන්නේ නැගෙනහිරට සහ දකුණට පමණක්. ඔව් තියෙන තැනක මේ මම දැකලා තියෙන එතන මේ හැබැයි මේ කාන්තාවන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ ගෙදර පිරිමි අය තමයි මැරුණේ. එහෙම. හරි ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ කාන්තාව වැඳපු වෙලාව ඇතින් එතකොට. ඔව්. දෙන්නෙක් කියන්නේ දුව පුතා මැරුණා මහත්තයා මැරුණා පුතා මැරුණා පුතාගේ ඒක නෝනත් අනිවාර්යයෙන් ඒක වෙනවා. ඔව්. ඒක පැහැදිලි වෙනවා. මොකද හේතුව කාන්තාවන් තනි වෙනවා, හුදකලා වෙනවා, මානසික පීඩාවටපත් වෙනවා. මිල මුදල් අතින් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ උනාට අරක තමයි. ඊට පැත්තකින් එනවා. ඒක හරිනේ. එයාගේ ඊතර අනිත් වාස්තු ටික හොඳට තිබුණොත් මේ ප්‍රශ්නේ ඒ පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා. ඔව්. අපි හිතමු එයාගේ ධන නිලයේ හරියට තියෙනවා. ඒක ප්‍රශ්නයක් නේ. හැබැයි කාන්තාවන්ට එයාගේ තියෙන ඉතින් විවාහය කියන එක කියන්නේ වෛවාහක දෝෂයේ ක්‍රියාත්මක විවාහයේ සිදුවන ප්‍රශ්නේ. ඔව් අවුරුදු 50 වගේ වෙනකොට පුතා මැරුණා. මහත්තයා 60 වෙනකොට මැරුණා. පුතාට 50 වෙනකොට පුතා මැරුණා එහෙම. ඒගොල්ලෝගේ ජීවිතේ අන්තිම කාලේ උඩ සල්ලි තිබුණාට එයාලා තනියම හුදකලාව අරන් යන්න වෙනවා.
කැලුම් මහත්තයා ඒ මේ වගේ ගෙවල් වල පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒ වගේ ගෙවල් වල plan එක එකතු කරලා තියාගන්න. අපි ඒතර කතා කරනකොට අපරා දෙන්න. ශානි අර බලන්න පොඩ්ඩක් කට්ටිය කියන්න. මේ ප්‍රශ්නේ නැහැ. ඒව යටලුවක් කරගන්න. ඔබතුමා අහන දෙයක් අහන්න. පැයක් වුණත් අහන්න. කවුරු මොනවද අහන්න ගියා. කැලුම් මහත්තයා ඔව්. කැලුම් මහත්තයා මම අහන්නේ ගියේ මේ ගෙදරක ඊශාන දිශාවේ කුස්සිය වැසිකිළිය වගේ දේවල් තියෙනවා නේද ප්‍රබල දෝෂයක්ද? ඔව්. මට අවුරුද්ද මතක නෑ ඉන්දියාවේ මම ඉගෙන ගන්න කාලේ රිසර්ච් එකක් කරා ඔය ප්‍රොෆෙසර් ජිතෙන් බාඩ් ඇකඩමියේ රිසර්ච් එකක් කරා එක සැරයක්. ඒ රිසර්ච් පේපර් එක නම් මගලක නෑ ඉස්සර නම් තිබුණා. උතුර ඊශාන නැගෙනහිර වගේ පැත්තේ වැසිකිලි වලක් තිබීම කියන එක කිචන් එක තිබීම කියන එකේ අපි ඒව කතා කරනවා කොයි ප්‍රදේශයකද ඔක බෙදෙනවා තව දිශාවලට. ඒක ඇතුළේ අපි කතා කරනවා. නමුත් ඒක ඊටාම් ප්‍රධාන දෝෂයක්. ඒක සමහර වෙලාවට ඒ ගෙදර කෙනෙක්ට පිළිකාවක් වුණත් හැදෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ස්නායුවල ලෙඩ හැදෙන්න පුළුවන්. දිගු කාලීන බෙහෙත් බොන්න සිද්ධ වෙන ලෙඩ හැදෙන්න පුළුවන්කමක් තියෙනවා. ආ. මට අහුවෙච්ච නිවසක් තියෙනවා මේ ඒකේ ඊශාන දිශාවයි උතුරයි ඊශානයි නැගෙනහිරයි අතර තමයි කුස්සිය එතකොට වැසිකිලි ඔක්කොම තියෙන්නේ. මේ ප්‍රශ්නේ දෙන ඊළඟ කාරණාව තමයි ඕක කිව්වට ඒක දෙන මහත්යව ඕක වෙනස් කරගන්න කැමති වේද කියන කාරණා. නැත්නම් ඒ විෂය එයා විශ්වාස කරන්නේ නැති වෙන්නත් පුළුවන්. වාස්තුව ඔය කිව්වට ඕක වැඩක් නැහැ වගේ කියලා හිතන්නත් ඉඩ තියෙනවා. හා හා. ඒ කියන්නේ එයා එහෙම එයා වැඩේ දැනගත්තත් නා ඕක එච්චර එක්ක එයාට ඒක කරන්න හිතෙන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. එක්ක එයා ඒකට කැමති වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ අප්‍රමංශ දේවලුත් වෙන්න පුළුවන්. මේ ඊසාන බුද්ධිය දිශාවනේ. ඒතර වැසිකිලි වල වැටුනහම බුද්ධිය වෙහිලා යනවා. ආ. ඒ කියන්නේ මේ ආර්ථික පැත්තත් එක බලපෑමක් තියනවද කැලුම් මහත්තයා? ආර්ථිකයටත් යම් ප්‍රමාණයකට බලපානවා. ආ. 100%ම නෙමෙයි. ඒ කියන්නේ එකකින් විතරක් කියන්න එපා. ඒ කියන්නේ මම කිව්වර ගියක් බලනකොට අපි එක කෑල්ලක් බලලා කියන්නේ නැහැ කියලා අපි කිව්වේ ඒකනේ. ආ. ඔයාලට තේරෙයි එක කෑල්ලක් බලලා එනකොට අර පැත්තෙන් දැන් අපි ඒකනේ කිව්වේ. ඒකෙන් බලලා මෙහෙම වෙනකොට අනිත් පැත්ත හොඳට තියෙන්න පුළුවන්. යාගේ දනුනිල හොඳට තිබිලා එතකොට යාගේ මාස්ටර් බෙඩ්රූම් එක හරියට දාලා අපි හිතමු සේප්පුවක් තියෙන කෙනෙක් නම් සේප්පුව හොඳට තියලා අපි හිතමු උතුරටයි නැගෙනහිරටයි දකුණටයි දොරවල් දාලා තිබුණොත් ඒ ගෙදර උතුරට දොරයි නැගෙනහිරට දොරයි දකුණට දොරයි තිබුණොත් අපි ඒකට කියනවා ධනද වර්ගය කියලා. ඒතකොට උතුර නැගෙනහිර දකුණට දොරවල් තියෙන ගෙදරට කොහෙන් හරි සල්ලි එනවා. ප්‍රශ්න තියෙයි ලෙඩ වෙලා විකාරලා නමුත් සල්ලිත් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. සල්ලි තියෙන ලෙඩ තියෙන මිනිස්සු ඉන්නවනේ. ඒකට ඒ ඔක්කොම බලලා තමයි අවසානයේ අපි තීන්දුවකට එන්නේ. දැන් ප්‍රධාන දොරකඩ මේ බස්නාහිර පැත්තට තියෙන එක මේ දෝෂයක්ද මේ කොහොමද? මගේ දර ප්‍රධාන දොර තියෙන බස්නාහිරට. ආ. මම මගෙත් එහෙම තමයි මගේ කියන්නේ. මගේ දර තියලා මම දාලාම දීලා තියෙන්නේ මොන කෙනෙක්ට ඇවිල්ලා බලන්න ඕන බස්නාහිරට මම දාලා තියෙන්නේ කියලා මම හදලා පෙන්නලා තියෙන්නේ. හැබැයි මම හතර දිශාවට දොරවල් දාලා තියෙන්නේ. මගේ දර හතර දිශාවට දොරවල් තියෙනවා. ආ ඒක අඩුවක් නෙමෙයි. දොර දෝෂ ඔක්කොම බංග වෙනවා විජය වර්ගයට තියලා තියෙන්නේ. මම කතා කරේ මේ දෙරණ ප්‍රාදේශීය මාධ්‍යයේදී වලස්මුල කැලුම් මහත්තයා දන්නවා IT නඩ කරා ප්‍රාදේශීය මාධ්‍යයේදී. ආයිබෝන් කියන්නේ. සම්සෙන්දාග මේ මගේ නිවසේ තියෙන දෝෂ ටිකක් තමයි මම ඇහුවේ. ඒක ටොයිලට් වලක් තියෙන නිසා නේද? ලෝලේ මේ කැලුම් මහත්තයා টয়ලට් වල නැගෙනහිරට තියෙන්නේ. টয়ලට් වැසිකිලි ගේ කියන්නේ টয়ලට් ගේ තියෙන්නේ බාත්රූම් ගේ තියෙන්නේ ඊසාන. මේ යා තියෙන්නේ මේක අර මහන්සිය තරමට ඉතින් ප්‍රතිඵලය හම්බ වෙන්නේ නැහැ. සමහර දේවල් වෙනස් කරගන්න ඕන වුණත් වෙනස් කරගන්න බෑ. එක්ක සල්ලි නැහැ එක්ක සල්ලි දෙනකොට වැඩේ කරගන්න කෙනෙක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ගෙදර කාන්තාවට දැන් ඔයා දැන් දෙවත් කෙනෙකුත් උනා තව මොනවා හරි එකක් කියන්න බෑ. ගෙදර කාන්තාවට ඇඟිලි වල හිරි වැටෙන ගතියක් අතේ හිරි වැටෙන ගතියක් වගේ එකකුත් එන්න පුළුවන්. ඕ තියෙනවා ඇත්තටම නෝනට. කැලුම් මහත්තයා එතන මම එක්කෙනෙක් කිව්වා දැන් මම ඔයා ගෙදර ඇවිල්ලා නැහනේ. ඔහොම කියපුවා මිනිස්සු හිතනවා මට වරමක් දෙනවා අංජනමක් දෙනවා. නෑ මම ওই වාස්තු අනුව කියන්නේ. මම ඒකයි කිව්වේ ඔයාලටත් එහෙම කියන්න පුළුවන්. ඒතකොට අර මිනිස්සයා එහෙම හරියට ටයිම් පොයින්ට් එක තුනක් අරගෙන කියපුවාම ඒ මිනිස්සු කල්පනා කරනවා මේ කොහොමද යකඩුවා මේක කිව්වේ කියලා. ඔව් දැන් අපේ නෝනාගේ ප්‍රශ්නේ දැන් එයාත් ඔබත් එක්ක කතා කරන මම ඔබතුමාගේ මේ ගොඩාක් වීඩියෝස් බැලුවා.
ඔව්. බලන ගාන දැන් මම පන්තිල සම්බන්ධ ඒකයි. මේ ඒ බලන වලත් තමයි දැන් ඔය ඒ ටික අහෝනේ. නෝනාගෙත් දැන් ඔය අත හිරි වැටෙන එක ඒ කකුලක් හිරන්නේ පොඩි පොඩි ගැටලු ටික තියෙනවා. ඒ කියන්නේ ස්නායු පීඩා එනවා නෝනට ඒකයි. ඈ එයි කුස්සිය කාටද අයිති? නෝනටනේ නේ. ගෘහණියටනේ. වැරද්දක් තිබ්බහම ඉතින් ඒකේ දෝෂේ ඉන්නව නෝනට ඉතින්. ආ ඒක දැනට දැන් අපි මේ මම ඒක ඇත්තටම දැන් මේ දවස්වල කරගන්න පොඩ අමාරු නිසා මම මේ කියන්නේ පල්විපත්තු කරන්නේ ඔක්කොම නවත්තලා තියෙන්නේ. ඔව් ඒක හොඳයි. ආ දැන් ඔය වගේ එකකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඊසාන පැත්තේ ඔය නැත්නම් ඔය පැත්තේ කුස්සිය පාවිච්චි කරන එක නවත්තලා ගිනිකොන ආ පැත්තේ ඔයාලට වොට් පහේ රතු පාට බල්බ් 3ක් පත්තු කරොත් එහෙම අර දෝෂේ සෑහෙන ප්‍රමාණයට අඩු වෙනවා. වොට් වොට් පහේ පහේ වලුත් තුනක්. රතු පාටේ වෙයි. රතු පාට වලුත් තුනක් නේ. රතු පාට බල්බ් 3ක් පත්තු කරනවා. ඒක නිකන් එල් හැඩයටයි පත්තු කරන්න ඕන. ආහා. එහෙනම් බල්බ් 3 තියෙන්න ඕන. බල්බ් 3 හැඩේ බල්බ් 3 ඉරක් ගැවුවොත් එල් හැඩයට හිටින්න ඕන. හරි. ඒක දැන් මගේ ඒ සමපාද ඒ කියන්නේ හරියට ගත්තොත් සමපාද ත්‍රිකෝණයක් හැදෙනවා වගේ නිකන් පාද දෙකේ සම ද්විපාද ත්‍රිකෝණයක් හැදෙන විදිහට ඒ කියන්නේ එක ත්‍රිකෝණ එක බල්බ් එකක ඉඳලා අනිත් එකට අඩි එකමාර නම් අනිත් පැත්තටත් අඩි එකමාරයි හැබැයි එල් හැඩයට වෙන්නත් ඕන. ආහා. ඒ රතු පාට ඒ වගේ රතු පාට ලයිට් දාන්න එක කැලුම් මහත්තයා එහෙම සමහරෙන් කියන්නේ තාමනේ දැම්මොත් එහෙම දන්නේ නැත්නම් එක ලයිට් එකක් දාන අවස්ථා තියෙනවද කොහොමද? එක ලයිට් එකක් දාන වෙලාවල් තියෙනවා. එක ලයිට් එකක් දැම්මත් එත් සමහර තැන්වලදී. මේක ටිකක් දැන් අතේ ස්නායු රෝගات ඇවිල්ලානේ තියෙන්නේ දැන් අමාරු. දැන් තුනක්ම දාගන්න. ඒක දුවල වැඩි. එනර්ජි එක හිර වෙලා වැඩි. ඒ කියන්නේ ස්නායු පද්ධතියට බලපානවා කියන්නේ ස්නායු වල තියෙන අර නියුරෝන ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒක ක්‍රියාත්මක කරවන්න අපි કૃතිමව ගේ ඇතුලේ ශක්තියක් නිර්මාණය කරනවා ගිනිකොන පැත්තේ. වැඩේ තියෙන්නේ ගිනිකොන දැන් මගේ ගේ මේ ගිනිකොන අර ගෙවල් දෙකකට තමයි තියෙන්නේ මැද මිදුලක් එක්ක වගේ. ඔව්. එතකොට මේ ගිනිකොන පැත්තේ තව අර පොඩි ප්‍රමාණයක් හිස් තියලා තියෙනවා අරගත්තේ නැතුව. ඒක සම්පූර්ණ වෙලා නැහැ ඒකේ. ඒ කට්ටියක් කොහොමද මල්ලි? ඒ ටික දැන් මේ දවස්වල මම පොඩ්ඩක් හදාගෙන යන්න try කරන්නේ. ඒ වුණත් ගිනිකොනට ගන්න පුළුවන් මට මේ කුස්සිය. ඒක ගන්නවා නම් හොරක් හොඳයි ඉතින්. හොඳයි නේ. හොඳයි එක්කෙනෙක් කවුරු හරි එක්කෙනෙක් එහෙම එකක් කියපුවම හොඳයි. ඒතර අපි ටක් ගාලා කියපුවම වලට තේරෙනවනේ. එතකොට බලන් අහගෙන අනිත් අයටත් දැන් ඔයයි මගේ ගෙදර මම වගේ හිතවත් වුණාට ගෙදර දැකලා නැහැනේ. නෑ මහත්තයා තව සාමාන්‍යයෙන් අපි ගේ හදාගෙන යනකොට දැන් ඔව්. අපි දැන් කොලම්ස් කියලා හරියට දැන් ගේ සාලේ හරිය තියක් අර කොලම් එකක් ඉතුරුලා තිබ්බොත් කොලම් එක විතරක් මැද්දට වෙන්නේ ඒක කොහොමද? ඒ තනි කණුවක් විදිහටද? තනි කණුව. තනි කණුවක් නම් හොඳ නැහැ. ඒතර අපි ඒක ළඟින් තව ආසන වශයෙන් අඟල් 6ක විතර ગેප් එකක් තියලා තව කණුවක් එතරම් ගහලා දාන එක තමයි ලේසි වැඩේ. ඒක පොළොවට ලොකුවට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. පොළොවේ ඉඳලා සිප් එක ගැවුණා හරි. කණුවක් තියන්න පුළුවන් නේ. ඒතර ලස්සනයිත් ඒක තනි කණුවක් තියෙනකොට වඩා කණු දෙකක් පොඩ්ඩක් ඩබල් කරපුවාම පොඩි ලස්සනකුත් එනවා එතෙන්ට. කැලුමත් අර ඒ කණු දෙක ඕනනම් අනේ මම ඒකට තව එකක් කියන්නම්. ඒ කණු දෙක ඕනනම් ළඟ ළඟ තියන්නේ නැතුව අඩි 2ක විතර අඩි 3ක විතර ગેප් එකක් තියලා කණුව ගහලා ඒ කණු දෙක මැද්දේ පොඩි කබඩ් එකක් වගේ හදන්න පුළුවන්. ලස්සනට. දෙපැත්තට පේන විදිහට. ඒ මොනවා හරි බෝතල් ටිකක් ලස්සනට දාලා එලික බෝතල් ටිකක් අර මේ ඒ වගේ arrangement එකක් කරන්න පුළුවන් නේ ඒකල මත. මම මේ කතා කරන කැලුමට සමහර මතකදී මම මුල් ඒරියාව සිරිපරකුමාදී කැලුමත් ඇවිල්ලා බල්ල ගිය ගෙදරක්. මේ සුදු පාට ගයක් ඒකත් මං ඉස්සෙල්ලා සුදු පාට ගයක් මම තාන් හිටිය මටද කිව්වේ කියලා. නෑ මම ওই පැත්තේ තමයි ගොඩක් වැඩිපුර ගෙවල් බැලන්නේ මට තලවතු ගුණේ මට ගොඩක් ගෙවල් වෙනවනේ. අර මේ මැද්ද තිබ්බ කණුවගෙන තමයි මං කිව්වේ කැලුමත් එක එතන පුළුවන් නම් බිත්තියක් කරන්න කියලා ඒක. ඔව්. බිත්තියක් කරපුවාමත් හරි කණුවක් නෑනේ එතකොට. කැලුමත් අර දැන් ඉස්සර කිව්වේ ලයිට් තුනක් දාන එක එල් හැඩයට දාන එක ඒක දැන් කෙලින් බැලුවම එල් හැඩයට දාන එක දැන් ඔක ඊසාන පැත්තේ කුස්සිය තියෙන එක වෙනස් කරන්න බැරිම පොඩි අවස්ථාවක ඒකට කරන එක එහෙම හොඳයිද? ඔව් බැරිම අවස්ථාවකදී කරන එක බැරිම අවස්ථාවක නම් තමයි ඒක වඩා හොඳ ගිනිකොනට කුස්සිය කියන එක තමයි. අර කියන්නේ බැරිම නම් අරක ඔව් අරකින් යම් සහනයක් ගත්ත හැකියි. ඔය දැන් తాවකාලිකව දැන් ඔය මේ රෙන්ට් එකට එහෙම ඉන්න තැන්වල එහෙම කෙනෙකුට ඒක අමාරුයිනේ වෙනස් කරගන්න. ඔව්. දැන් ඒ තියෙන විදිහමනේ එතකොට අරක එල්ලකුරට මේ උඩ ඉඳන් බැලුවම කෙලින් බැලුවම එල්ලකුරට පේන්න තමයි කරන්න ඕනේ. අනිවාර්යයෙන්. දැන් ගෑස් ලිපක් විතරක් පාවිච්චි කරත් කුස්සියමනේ කොහොමත් ඒක. ඔව්. උයනවා නම් ගිනි දැල්වෙනවා නම් ඒකට තමයි ඉතින් කුස්සිය කියන්නේ. ඔව්. හරිද?
ඉතින් එහෙමනම් ඊටාම ළඟම ලබන බ්‍රහස්පතින්දා ගොඩක් වෙලාට හෝ එනත ඊළඟ බ්‍රහස්පතින්දානකොට අපි අනිවාර්යෙන් හම්බෙමු. ගෲප් එකේ එක සංජීව මහත්මයා දායි. එහෙනම් අපි රෑ 9 ඉඳලා 11 වෙනකම් කරමු. 9:05 විතර වෙයි සමහරට පටන් ගන්නකොට මම අර රෙකෝඩින් ටික සේව් කරලා වෙනකොට ඒ නිසා ප්‍රායෝගිකව ඔයාලට මේක අත්විඳින්න පුළුවන් විෂයක්. ඒක නිකන් අල්ලලා බලන්න පුළුවන් විෂයක් වගේ එකක්. එන ඔයාලගේ ජීවිතවලටම සමානලාවට පොඩි පොඩි වේවල් වලින් ඔයාලට තේරෙයි මේ ටික වෙනස් වෙනකොට දෛවය වෙනස් වෙන විදිය. මේකේ අපි එකක් කියන්න ඕන. දැන් ඔයාලගේ උත්පත්ති කේන්සරහනේ තියෙන හයිය එහා ගිහිල්ලා අපිට හයියක් ගේන්න බෑනේ. දැන් අඹ පැලයක් අපි තියනවා නම් අඹ ගෙඩි 200ක් හැදෙන අඹ පැලයක් නම් අපිට ඒක මොන සෙල්ලම දාලත් ඒක ගෙඩි 1000ක් කරන්න බෑනේ. දැන් වෙලා තියෙන්නේ ගොඩක් අයගේ ගෙඩි 200ක් හැදෙන්න පුළුවන් අඹ පැලේ ගෙඩි හැදෙන්නේ 50යි. ගෙඩි 200 හැදෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් නම් මේ 50 150ක් කරන්න 200 බැරි වුණත් 150ක් කරත් ඒක අර මනුස්සයාට මාර සහනයක් වෙනවා. ඒතර අනිත් පැත්තෙන් අපි දැනගන්න ඕන කුසල් කරලා පින් කරලා තමන්ගේ කේන්ද්‍ර ශක්තියත් වැඩි කරගෙන චිත්ත ශක්තියත් වැඩි කරගෙන ඒ කියන්නේ හිතේ ශක්තියත් වැඩි කරගෙන ජවයෙන් මේ අපිට මේ ගොඩ දා ගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයත් එක්ක මැච් එකක් ගහගන්න. ගැලුම් මහත්තයා අර ඒ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අර ලයිට් පත් කරනකොට බෙඩ්රූම් එකේ පැත්තට වැටලා තිබුණොත් ඒක මොකද කරන්නේ? ඊසා ගිනි කොනට මේ බෙඩ්රූම් එකෙන් එළිය පත්තු කරන්න ඇතුළේ පත්තු කරන්න එපා එතකොට. හරි මහත්තයා. හරි නන්නේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි.